හරි. අපි දැන් තියෙන්නේ අපේ third chapter එක start කරන්න. දැන් අද mainly අපි basically අපි ඉගෙන ගන්න තියෙන topic එක තමයි input and output in Python. ඒක start කරන්න කලින් මට තව queries දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් තමයි මේ lap එකක් ගන්න එක ගැන Mac එකක් ගන්නද Windows එකක් ගන්නද කියලා. University student කෙනෙක්ට මම recommend කරන්නේ Windows lap එකක් ගන්න. මොකද අර අපි directly කියන්න අවුලක් නැහැනේ මේ අපි සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකේදී අපි අර pirated software කියන්නේ අපිට official license නැති software අපි ගොඩක් use කරනවා. ඒ කියන්නේ අපිට ඇත්තටම education purpose වලටනේ අපිට ඇත්තටම ඒක අපි දේවල් ඉගෙන ගන්න දැන් LTM ඊට පස්සේ SolidWorks ඒ වගේ එක එක softwares තියෙනවා. අපිට ඒකට ඕන එකක් අපිට මේ license අර buy කරන්න නැතුව අපිට use කරන්න විදි තියෙනවා. ඒ වගේ දේවල් Mac එකක අපිට කරන්න බෑ. හරි ඒ නිසා අපිට softwares එකම use කරද්දී අපිට Windows එකක් ගන්න එක මාර flexible. හරිද මොකද softwares එකම අපිට ඕන එකක් ඒ විදිහට use කරන්න පුළුවන්. MATLAB ඔය ගොඩක් දේවල් තියෙනවා. අපි sites තියෙනවා අපි පාවිච්චි කරන එක university ළමයි අතර තියෙන දේවල් තියෙනවා. සහ ගොඩක් instructions manuals ගත්තත් දැන් හිතන්නකෝ දැන් මම how to install Python එක දුන්නේ Windows වලටනේ. හරිද මේ එතන Mac එකට install කරන එක වෙනම install එකක් තියෙනවා. ඒ වගේ ඕනම guidance එකක් දෙද්දි ගොඩක් Mac වලටත් දෙනවා. ඒකට අපි Windows වලට දැන් mainly හැමදේම available. ගොඩක්. ඒක නිසා මේ USA වල ඉගෙන ගන්න නම් අවුලක් නැහැ Mac එකක් මේවා කරාට. ඒකට but මම කියන්නේ Windows එකක් තමයි lazy use කරන OS එක විදියට. හරි ඒ නිසා Windows lap එකක් ගන්න එක හොඳයි. අනිත් එක specs අහලා තිබ්බා. specs ගත්තම මේ දැන් Intel and Ryzen processors දෙකම තියෙනවා. ඒතර Intel නම් Core i5 level එකෙන් උඩ එකක් ගත්තාම ඇති. Core i5 Core i7 නෝගේ. හරි දැන් Ryzen ගත්තොත් Ryzen 5 Ryzen 7 හරිද ඒ වගේ processor එකක් තියෙන එකක් ගන්න. Core i3 එකට යන්න එපා. Ryzen 3 එකට යන්න එපා. Ryzen 5 Ryzen 7 මේ වගේ එකක් ගන්න. මේ Ryzen process ටිකක් හොද වේගෙ දෙන්නේ Intel වලට වඩා. ඒකේ තියෙන අර මේ ඒකේ තියෙන architecture එක හරිද මේ ARM architecture එක follow කරන්නේ මේ AMD ලගේ මේ Apple වගේම තමයි එකම architecture එක පාවිච්චි කරන්නේ. ඒකත් එක්ක පොඩ්ඩක් ඒක efficient වේගෙන එනවා. මේ ඒ කියන්නේ efficient කියන්නේ මේ ඒක ටිකක් පොඩ්ඩක් performance හොඳ වේගෙන එනවා. මේ ඒක නිසා Ryzen 5 එකක් Ryzen 7 එකක් වගේ ගන්න බලන්න හොඳයි. Ryzen 7 එහෙම තියෙනවා මේ Lenovo එහෙම තියෙනවා laptops මේ Ryzen 7 වගේ තියෙන මේ හොඳ laptop. ඊට මේ RAM එක 8GB RAM එකක් තියෙන එකක් ගන්න. ඊටසේ අනිවාර්යයෙන්ම මේ SSD storage තියෙන එකක් ගන්න. හරි solid state drive කියලා අපි කියන්නේ. storage එක SSD තියෙන එකක් ගන්න. ඒක ගොඩක්ම මේ බලපාන අපේ මේකේ තියෙන අර මේ ස්මූත් ගතියට අපිට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් app එකක් ගත්තා ඕපන් වෙන්නේ අර ඒ වගේ වෙන්නේ SSD එකක් තියෙන එකක් use කරන්න මේ අනිවාර්යයෙන්ම SSD එකක් නැති යන්නම් අඩුම ගානේ මේ C drive එකවත් SSD එකක් විදිහට ගහ ගන්න පුළුවන් මේ SSD දා ගන්න පුළුවන් GB 128 එක විතර SSD එකක් buy කරලා ඒක lap එකට ගහගෙන මේ C එක Windows ටික ඔක්කොම Windows install කරලා තියෙන එක ඔක්කොම SSD එකේ කරන්න ඒක කරොත් ගොඩක් fast වෙනවා SSD එකයි RAM එකයි processor එකයි ඔය ටික තමයි graphics game ගහන අයට ඕනේ university students වලට ලොකුවට ඕනේ නැහැ කියන්නේ බෑ ලොකුවට ඕනේ නැහැ ඒක අපිට සාමාන්‍යයෙන් built in graphics තියෙන එකකින් මේ තියෙන softwares දුවන්න පුළුවන් කිසි issue එකක් නැහැ අර අන්තිම final year වගේ level එකට එද්දී ඇත්තටම ලොකු software තියෙන ඒ කාලෙ වෙද්දී graphics වැඩි එකක් ගන්න පුළුවන් හරිද ඒ වුණාට එහෙම ඕනේ නැහැ මම යුනිවර්සිටි ඉතින් මම ඉලෙක්ට්‍රොනික්ස් කරේ මම LTM ඒ වගේ CAD software ගොඩක් use කරලා තිනවා මම මේ ඒ කාලේ use කරේ Core i5 එක හරිද ඒ කාලේ මේ Ryzen තිබුණේ නැහැ Core i5 එකක් use කරේ මේ VivoBook S15 කියලා VivoBook S series එක Core i5 එකක් use කරේ SSD තියෙන්නේ කිසි issue එකක් නැහැ මේ SSD තියෙන එකයි SSD තියෙන සෑහෙන important RAM එක 8GB විතර තියෙන එක import 16 පුළුවන් නම් හොඳයි. හරිද? ලොකු ගාණක් වෙන්නේ නැහැ RAM. එහෙම ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේ Ryzen එක වැඩි වෙද්දිත් ලොකු එකක් වෙන්නේ නැහැ. graphic card එක වැඩි වුණොත් තමයි cost එක යන්නේ. ඔය Nvidia අලුත් graphic card එකක් ගහන්න ගියොත් මේ තියෙන එකක් ගන්න ගියොත් ඒකට ලොකුවට spend කරන්න ඕනේ නැහැ කියන එක තමයි මගේ තියෙන idea එක. ඒක ඕන නම් ඔයගොල්ලෝ ඒ බයක් ගන්න. හරි? ඊට පස්සේ තව අහලා තිබ්බා මේ රුහුණද ජපුර යන්නේක කිසි issue එකක් නැහැ. රුහුණ ජැෆ්නා යුනිවර්සිටි ඉන්ජිනියරින් යන්නේ කිසි issue එකක් නැහැ. මොකද ඔයාගේ ඩිග්‍රී එක ගත්ත යුනිවර්සිටි එකෙන් ඔයා කියන එක්කෙනාව හොඳට දකින්නේ නැහැ.
මේමයි යුනිවර්සිටි ඔෆ් මොරටෝ හරි මොරටෝ ගියපු ග්‍රැජුවේට් කෙනෙක්ට තියෙන ෆස්ට් chance එක ටිකක් වැඩි වෙන්න පුළුවන්. කියන්නේ සමහරලාට මුලින්ම කම්පැනි එකකින් යන්නේ ඒ එතනින් ගන්න තමයි. ඒගොල්ලෝ ගියා අපේ කැම්පස් එකට ඇවිල්ලා ගන්නවා. ඒක ඇත්ත. ඒ කියන්නේ අපිට ඇවිල්ලා කතා මේවා ඉන්ටර්වියුස් එනවා. බට් ජපුරේ ළමයෙක් ඇප්ලයි කරත් රුහුණේ ළමයෙක් ඇප්ලයි කරත් ඔයා ඉන්ටර්වියු වාගේ CV එක හොඳ නම් වාගේ CV එක දැක්කම CV එක කියන ජොබ් ඇප්ලිකේෂන් එක දැක්කම ඒක හොඳ නම් හරියට ඔයාට ඉන්ටර්වියු එකක් හම්බ වෙනවා. ඊට ඉන්ටර්වියු එක පර්ෆෝම් කරනවා සිලෙක්ට් වෙනවා. එච්චරයි simple as that. හය කරන්නේ ඩිග්‍රී එක නෙමෙයි හය කරන්නේ පර්සන්. හරිද ඒක හොඳට ඔළුවේ දාගන්න. මෙතන දැන් අර A level කරලා හරිද මේ රෑන්ක් එකක් ගත්තම මාරයි එහෙම නැහැ. හරිද? එන බොරු ලෙවල් එක දැන් මාත් එක්ක මගේ යාළුවෝ ඉන්නවා. හරිද මට වඩා අඩු ලකුණු අරගෙන ඊට වඩා යට ඩිග්‍රී සෙට් එක ගිහිල්ලා හරිද මේ A level එකේම වැඩ කරන සමහර අය සීනියර් ලොකු level එකට ගියපයි ඉන්නවා. හරිද? පර්සන්ව හය කරන්නේ. ඒකයි මම කිව්වේ මේ ස්කිල් හදාගන්න ජර්නි එක දැම්ම ස්ටාර්ට් කරන්න ඕනේ කියලා. CV එක තමයි අපේ ජොබ් ඇප්ලිකේෂන් එකේ මොනවද තියෙන්නේ. ඔයා ජොබ් ඇප්ලිකේෂන් එකට දාලා ඔයාගේ ඩිග්‍රී එක විතර ඩිග්‍රී එකේ ස්කෝර් එක කොහොමද? ඊට පස්සේ ඔයා තව අමතරව මේ මොනවද ඔයා පාටිසිපේට් කරලා තියෙන කම්පිටිෂන්. දැන් මම ගත්තම මම පර්සනලි ලංකාවේ රොබොටික් කම්පිටිෂන්ස් තියෙනවා. මේ ලංකාවේ යුනිවර්සිටි ළමයි ඔක්කොටම තියෙනවා. අර SLR ශ්‍රී ලංකා රොබොටික්ස් චැලෙන්ජ් ඒ වගේ තියෙනවා. මම ඒ වගේ කම්පිටිෂන්ස් 3ක් වින් කරලා තියෙනවා. ලොකු අමාරුවට මාස් 3ක වැඩක් ආ කම්පිටිෂන් එක රොබෝ කෙනෙක් හදලා ගිහලා වින් කරනවා කියන්නේ මම 3ක් වින් කරලා තියෙනවා ඒ වගේ. ඊට පස්සේ ප්‍රෝග්‍රෑමින් කම්පිටිෂන්ස් තියෙනවා මොරටුවෙන් හොස්ට් කරන ඒවා තියෙනවා. ඊට පස්සේ මේ IEEE එක්ස්ට්‍රීම් කියලා එකක් තියෙනවා. හරිද? IEEE එක්ස්ට්‍රීම් කියලා එකක් තියෙනවා. මේ එක්ස්ට්‍රීම් එකේ ඒක මුළු ලෝකෙම එකපාර කෝඩ් කරන පැය 24ක්. හරිද? මේ ප්‍රොබ්ලම් සොල්විං අපි දැන් ඉගෙන ගන්න වගේ ඒවා තමයි තියෙන්නේ. මේ කෝස් එක ඉවරුනාට පස්සේ ඔයගලන්ට ඒ වගේ ඒවාට කම්පීට් කරන්න පුළුවන්. හරිද? මුලින්ම පොඩි එකකට කම්පීට් කළා. දැන් මොරටුවෙන් මුලින්ම පැය 6ක කෝඩින් කම්පිටිෂන් එකක් ඕගනයිස් කරනවා. ඒවා මම දාන්නම් ලින්ක්ස්. හරිද? කෝඩින් කම්පිටිෂන් මේ ඕගනයිස් කරද්දී. ඊට පස්සේ පැය 12ක කම්පිටිෂන්ස් තියෙනවා. ඕගනයිස් කරන ඒවා. හරිද? ඒ වගේ ඒවා තියෙනවා. more extreme කියලා තියෙනවා. IEEE extreme more extreme. එතන more extreme ඒවයි කෝඩින් කම්පිටිෂන්ස් තියෙන්නේ. අර අමාරු ප්‍රොබ්ලම්ස් තියෙන අර ඔයගලන්ට හොඳ ඇල්ගෝ එකක් හිතන්න capability එක තියෙනවද කියන එක තමයි ඒකේ බලන්නේ. ඒක රතු පාටට වෙන පාටයක් ලියවනේ මේ දැන් ස්ක්‍රීන් එකේ. රතු පාට අවුලක් නැද්ද? black වැඩක් නැහැ ලියලා. රතු පාට අවුලක් නැහැ. මේවයි කම්පිටිෂන්ස්. ඒතර මේවට පාටිසිපේට් කරන්න පුළුවන්. ඒතර මේවට මම ඔයගොල්ලන්ව ප්‍රැක්ටිස් කරනවා. මේ කෝස් එක through මම hacker rank කියලා සයිට් එකක් තියෙනවා. hacker rank කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ මේ වගේ කම්පිටිෂන්ස් වල යූස් කරන මේ ප්‍රොබ්ලම්ස්. ඒක ඇත්තම කිව්වොත් මේ කම්පිටිෂන්ස් හොස්ට් කරන්නේ hacker rank වෙබ්සයිට් එක through. hacker rank වෙබ්සයිට් එක through hacker rank කියලා සර්ච් කරලා බලන්න. hacker rank වෙබ්සයිට් එක through මම පෙන්නන්න ඔයගොල්ලන්ට ඕන නම් තව ටික. hacker rank වෙබ්සයිට් එක through තමයි මේ කම්පිටිෂන්ස් හොස්ට් කරන්නේ. එතකොට මේ ප්‍රොබ්ලම්ස් වලට මම ඔයගොල්ලන්ව ට්‍රේන් කරනවා. ඊට පස්සේ කම්පිටිෂන්ස් පාටිසිපේට් කරන්න. ඒවා වින් කරන්න පුළුවන්. එකපාරක් අපේ මේ බැජ් එකේ මේ අයියලා 3 දෙනෙක් මේ world top 50 ආවා. world top 50 කියන්නේ ලොකු දෙයක්. හරිද? ඒක ඔයගොල්ලන්ට CV එකේ පෙන්වන්න පුළුවන්. ඒ ලෝකෙම 54ට එනවා කියන්නේ හොඳ ප්‍රෝග්‍රෑමර් කෙනෙක්. පැය 24ක් එක දිගට කෝඩ් කරන්න. ඒක නිදි නෑ. අපි රෑ 12ට පටන් ගන්න අර වීඩියෝ මේ Zoom meeting එකක දාගෙන 3 දෙනෙක් ටීම් එකක් හදලා කරන්නේ. හරිද? අපි රෑ නිදි මරාගෙන එක දිගට පැය 24ක් ස්ට්‍රේට් කෝඩ් කරනවා. හිතන්නකෝ. ඒ කියන්නේ අපි රෑ 12ට නේ පටන් ගන්න. අපි පටන් ගන්නේ පාන්දර 5 මාට. ඇයි අපි මේ මොනවාද ග්‍රීනිච් ටයිම් එකෙන් 12ට තමයි පටන් ගන්න එක. ලෝකෙට විදිහට ගන්න. එතන අපිට පාන්දර 5 මාට තමයි පටන් ගන්න. 5 මාරි ඉඳන් ආයි ඊළඟ දවසේ පාන්දර 5 මාරට විතර පටන් ගන්න. ඇයි 5 මාරට පටන් 5 මාරට නිදා ගන්න අපිට හොඳයි ටයිම් එක. අපි 5 මාට හොඳට ඇරලා 5 මාරේදී රෑ 12 වෙනකම් එක දිගට අදින්න පුළුවන් කිසි අවුලක් නැහැ. අන්තිම ටික තමයි අන්තිම පැය 5 මාර තමයි. ඒතර කම්පිටිෂන් එකේ අර ලීඩර් බෝඩ් එක වැටෙනවා ලකුණු උඩයට යනවා. එතකොට අර මේ ස්ට්‍රෙස් එක තියෙනවනේ. එතකොට මේ පැය 5 මාරත් අදිනවා. පැය 24 අදින්න පුළුවන්. හරි? අර ඒ වගේ කම්පිටිෂන්ස් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ යුනිවර්සිටි යද්දි මුකුත්ම දන්නේ නැතුව නිකන් එනවා නොයිස් ලෙවල් එකේ ගියොත් ඔයාලට පාටිසිපේට් කරන්න බෑ. ළමයි ෆස්ට් ඉයර් එකේ පාටිසිපේට් කරලා වින් කරනවා අපේ ඕගලන්ට. අපේ අයියලා 3 දෙනෙක් හිටියා ෆස්ට් ඉයර් එකේම රොබොටික්ස් කම්පිටිෂන් SLRC රොබොටික්ස් කම්පිටිෂන් එකේ මේ සෙකන්ඩ් ප්ලේස් වුණා. ෆස්ට් ඉයර් නෙමෙයි කියන්නේ මර මේ ෆස්ට් ඉයර් එකේ තර එනවා මුල ගියපු ගමම්ම අර ෆයිනල් ඉයර් අයියලාත් ඉන්නේ ගේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කැම්පස් ඇවිල්ලා ඒ රොබෝ හදන්න ඉගෙන ගත්තේ නෑ. ඒක තමන්ගේ මොකක් හරි තැනකින් පටන් අරගෙන තමන්ගේ self study එක. අන්න ඒ වගේට
මාර ඒ අයියලා තුන් දෙනා ගැන කිව්වොත් ඒ එක අයියා කෙනෙක් දැන් මේ රොබොටික්ස් වලින් ඉස්සරහටම ගිහින් සුරිච් වල දැන් PhD එකක් කරනවා. හරිද? අර ඒ වගේ ළමයිව එහෙම කැපිලා පේනවා. යුනිවර්සිටි එක ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. තමන්ගේ ස්කිල්ස් ඉම්ප්‍රූව් කරන ජර්නි එක දැන් ඉඳන් පටන් අරන් කරන් යන්න. හරිද? ඉවර කරන්න එපා. යුනිවර්සිටි පටන් ගන්නකන් ඉන්න එපා ස්කිල්ස් හදන්න. යුනිවර්සිටි එකකින් ඒක හදයි. ඔයාගේ පාත් එක කියන්නේ. මම ඔයගලන්ට කරන්න ඕන ඔක්කොම ටික කියලා සයිට් වෙබ්සයිට් ඉගෙන ගන්න ඕන තරම් තියෙනවා. ඔක්කොම මම කියලා දෙන්නම්. හරිද? ඉන්ටර්නැෂනල් ලෙවල් ක්වොලිෆිකේෂන් හදාගන්න ඉතින් මම කියනවා අනිවාර්යයෙන්. හරිද? ඩිග්‍රීකට වඩා ඉගෙන ගන්න පුළුවන් විදිහ මම ඔයගලන්ට කියලා දෙන්නම්. හරිද? CV එකට දාන්න පුළුවන් විදිහේ ස්කිල්ස්. හරිද? බය නැතුව කියන්න පුළුවන් විදිහේ ස්කිල්ස් මම ඒවා කියලා දෙන්නම් ඔයගලන්ට. හරි? ICT කරපු ඒක කාල ICT වල නෑලු. ICT කරපු නැති කවුරුත් නැහැ. ICT කරපු නැති කවුරුත් නැහැ. ඉතින් ICT කරත් හොඳයි, කරේ නැතත් හොඳයි. ඒක අවුලක් නැහැ. මම ICT කරලා නැහැ නේ ඒවල කාලේ. කෙමිස්ට්‍රි නොලෙජ් එකක් ඕනේ. හරිද? කෙමිස්ට්‍රි නොලෙජ් එක ඕන. අපි මැටීරියල් දැන් ඉලෙක්ට්‍රොනික්ස් වල ෆැබ්‍රිකේෂන් ලෙවල් එකට ගියාම අතන මැටීරියල් තියෙන. මැටීරියල් අන්ඩර්ස්ටෑන්ඩ් කරන් කෙමිස්ට්‍රි නොලෙජ් තියෙන හොඳයි. හරිද? වාව්. කරපු නැතිව කරපු අවුලක් නැහැ. ඔයාට කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්න. එච්චරයි. දැන් අපිට මේ මොකක් හරි දෙයක් දන්නේ නැත්නම් අපි ඉගෙන ගන්න. අපි පොතක් ගත්ත ඉගෙන ගත්ත පොත් තියෙන. පිටු 10 පොත් තියෙන්නේ. මම ඉලෙක්ට්‍රොනික්ස් වලට කියවලා තියෙනවා ෆ්ලොයිඩ් කියලා එක්කෙනෙක් ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් එකේ ලොකු පිටු 1000 විතර පොතක්. හරිද? ඒතර ඒවා අපි යුනිවර්සිටි යන්න කලින් කියවන්න පටන් ගත්තා. මම බුක්ස් දෙන්න. හරිද? මේ ඇන කවු හරි කිය මේ ඒලොල් වගේ එහෙම කරන්න බෑ මේක. ස්කිල් එක තමන්ම ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. හරි? හා? මේ PDF එක. නෑ සේම්. පළවෙනි තුනයි. ඔව්. පළවෙනි එක අපි ඉන්නේ page 6 වල. හරි. Okay. Input and output in Python. හරි. Python වල input එකක් ගන්න ඕන නාම user input එකක් ගන්න ඕන නාම අර input කියන function එක use කරනවා. මම ඒක පෙන්නන්න මුලින්ම පොඩි example එකකින් මෙතන. දැන් මෙතන මේ x කියන එක අපිට vary කරගන්න උනේ මම සැරෙන් සැරේ වෙනස් කරානේ. ඒක මම කෝඩ් එක ගහන එක්කෙනා ඉන්පුට් එක වෙනස් කරලා හරියන්නේ නැහනේ. හරිද? මම යූසර් කින් මෙන්න මේ x වැලියු එක මට ගන්න ඕනේ. මම ඒකට ගහනවා ඉන්පුට් කියලා එකක්. හරිද? ඉන්පුට් කියලා ස්ටේට්මන්ට් එකක්. හරි? මේ ඉන්පුට් කියන ස්ටේට්මන්ට් එකෙන් දැන් මුලින්ම මම මේ කියන්නේ අර මේ මුලින්ම අර කලින් කියපු එක කියන්නේද? මුලින්ම මේ ළමෙක් print කරලා තිබ්බනේ මේක x එක මෙහෙම string එක ඇතුලේ දාලා. හරිද? මෙහෙම print කරාට පස්සේ හරිද? එයාට මෙතන value එක නෙමෙයි x නේ print උනේ. යා කියන්නේ බෑ. දිනේෂ්. sorry. හරි. මෙහෙම විතර. මුලින්ම අර ළමයෙක් මම එතනින් පටන් ගන්න. මුලින්ම අර ළමයෙක් කිව්වනේ මේ x කියන එක යා මේ විදියට දාන්න නැතුව හරිද? මේ විදියට දාන්න නැතුව එයා print කරලා තිබ්බා මේක quotes ඇතුලේ දාලා. හරිද? මේක quotes ඇතුලේ දැම්මට පස්සේ යාට print උනේ මොකක්ද? මේක x කියන එක. text එක print උනේ. මොකද මේ double quotes ඇතුලේ දැම්මට පස්සේ Python එක interpret කරනවා මේක හිතා ගන්න මේක string එකක්. මේක evaluate කරන්න ඕනේ නැහැ මේකේ value එක මොකක්ද කියලා. එයා ඒ string එක එහෙම පිටිම print කරන එකයි කරන්නේ. කියන්නේ Python වල තියෙනවා variable types. හරිද? එක එක ಜಾති. මම ඒක මුලින්ම කියන්නම්. එතනට යන්නම් මුලින්ම මම. Python වල variables අපි කතා කරද්දී variables කියන්නේ විචල්ය. මොකක් හරි අපි දාගන්නේ නම්. හරිද? මේ variables initiate ගැන මම වැඩිපුර කියන්නම් මේ ඊළඟ lesson එකේ. හරිද? එතකොට මේ දැන් A B C D මේ වගේ variables මම දාගන්න නම් A කියන එකට මම දාගෙන මෙන්න මේ hello world කියන string එක. hello world කියන string එක. මේක string එකක්. double quotes ඇතුලේ තියෙන්නේ.
මේවට අපි කියන string data මේක එක data types මේකේ තියෙන. මේක string එකක්. මේක string එකක්. මේක 10 කියලා කියන්නේ integer එකක්. integers කියන්නේ නිකිල. හරිද? ඍණ බිඳුව ධන සංඛ්‍යා තමයි මේ තියෙන integer type එක. මේකට අපි කියනවා දශම සංඛ්‍යාව වලට මේකට කියනවා float කියලා. මේකට float. හරි. මේ ඊටු ටික හිතන්න නැතුව ඉන්න. ඒ වගේ එක එක data types තියෙන අපිට Python language එකේ මේ program කරද්දී අපි use කරන. එක එක data types. මොකද අපිට කෝඩ් එකක් ගහද්දී එක එක જાති data types ඕන. අපිට integer values ඕන, අපිට float numbers ඕනේ. ඊට පස්සේ මේ වගේ තව තියෙනවා මේ order කරන. මේවා data structures කියලා අපි කියන්නේ. මේක list එකක්. මේ කමාදදා ගොඩක් ලියන්න පුළුවන් අපිට. හරිද? මේවට කියන dictionary කියලා. මේවා tuples එක එක ඒවා තියෙනවා. ඒවා පස්සේ අපි කතා කරමු. හරිද? මුලින්ම මේ type තුන හිතා ගන්නකො. data අපිට හදන්න පුළුවන් variable types මේවා. එතන string type එක, integer type එක, float type එක. මේ ඕන එකක් අපිට print statement එක ඇතුළට දෙන්න පුළුවන්. print statement එක ඇතුළට මෙයා දුන්නා. මම print එක දන්නවා මේ මොන වගේ එකක්ද දීලා තියෙන්නේ කියලා. හරිද? එයාට string එකක් දුන්නොත් එයා string එක එහෙම print කරනවා. එයාට integer value එකක් දුන්නොත් එයා integer value එක print කරනවා. එයාට float value දුන්නොත් එයා float value print කරනවා. හරිද? එතන x variable එක දෙද්දි එකයි උනේ. හරිද? එතන උනේ මොකද්ද? එතන අපි x කියන එක නිකන් දැම්මොත් print එකට print x කියලා හරිද? x equals 2 කියලා හිතන්නකෝ. මම print x කියලා දුන්නොත් මේකෙ වෙන්නේ මොකද්ද? x කියන එකේ ඒ integer value එක මෙයා ගන්නවා. මෙයා integer එක තමයි print කරන්නේ. හැබැයි මේක print අපි quotes ඇතුලේ x දුන්නම් මොකද්ද වෙන්නේ? මෙයා හිතන්නේ මේක නිකන් string එකක් විතරයි. මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා evaluate කරන්න යන්නේ නැහැ. ඒක evaluate කරන්න යන්නේ නැහැ. මෙයා නිකම්ම string එකක් විතර එක print කරනවා. ඒ data type එක අඳුන ගන්න විදිය language එක Python. හරිද? හරිද? එන්නෙන් improve වෙමු අපි. දැන් බලන්න. දැන් මෙතන print අපි x +5 කියලා දැම්මා කියලා. ඒත් එයා ඒක evaluate කරන්න යන්නේ නැහැ. එයාට මේ x +5 කියන්නේ string එකක් විතරයි මේ. පේනවද? එයාට x +5 කියලා කියන්නේ string එකක් විතරයි. එයා calculation එක කරන්න යනවද? නැහැ. print function එක calculate කරන්න යන්නේ නැහැ මේ x +5 කියන එක. එයාට ඒක string එකක් විතරයි. නිකම්ම text එකක්. එයා ඒක කෙලින්ම output කරනවා. හරි? but මේක අපි quotes නැතුව දැම්මොත් හරිද? quotes නැතුව දැම්මොත් දැන් Python දන්නවා මේක x කියලා මේ 10 මේ කලින් හදපු variable එක integer කිල්ලන්නේ. ඒකට 5ක් add කරලා පෙන්වන්න කියලා කියන්නේ කියලා. එයා ඒක පෙන්වනවා. මේ මෙතන 5 නෙවෙයි මෙතන 10 වෙලා 10 5ට වැඩි මෙතනිත් එකක් වැඩි වෙලා 11 වෙලා 11ට 5ක් add වෙලා හරිද? 16 කියන එක පෙන්වනවා මෙතන. තේරෙනවද? ඒක evaluate කරලා පෙන්වනවා මෙතන. හැබැයි මේ quotes ඇතුලේ ලියන්නේ නැත්තම් පිස්සු ලියන්න බෑ ඔයගලන්ට නිකන්. මේ නම් අරම ඒවා ලියන්න බෑ. මොකද මේවට meaning එකක් නැහැ. මේවා errors. හරිද? මේක ඇතුලේ ලියනවනේ ඇත්තටම මෙයා Python එක අපි දැනට කලින් define කරපු දේවල් තමයි ලියන්න ඕනේ. x ගේ value එක දන්න ඕනේ. මෙයා. මේක x ගේ value එක දන්න නිසා අවුලන්නේ නැහැ. quotes නැතුව quotes ඇතුලේ ඕන එකක් ලියන්න පුළුවන්. quotes ඇතුලේ ඒක string එක ගන්න. මෙහෙම ලියනවා නම් දන්නේව තමයි ලියන්න ඕනේ. හරි? හරිද? හරි. එතකොට අපි දැන් user input එක ගැන කතා කරන්න යන්නේ. input එක කොහොමද user එකෙන් ගන්න කියලා. හරිද? ඒකට අපි මේ input කියලා function එක use කරනවා අපි. හරි? input කියලා function එක use කරනවා. මම ඒක code කරලා පෙන්නනවා. මේක අපි බලමු. අපි program එකකින් බලමු. මම මේ 10 කියන එක මම මේකෙන් වෙනස් කර කර බලන්න ඕනේ. ඇත්තට මේක user දෙන්න ඕනේ එක. මම user එකෙන් මෙහෙම ගන්නවා input කියලා. බලන්න වෙන වැඩේ. හරිද? මගේ target එක මොකද්ද? මේ input කියන function එක බලන්න. ඒක parenthesis එක open කරද්දී අපිට කියනවා. මේ read a string from standard input. හරිද? ඔන්න ඕම. එතකොට මම මේක run කරන්න බලනවා. හරිද? එතකොට මොකක්ද උනේ මට දැන්?
වෙච්ච දේ බලන්න. හරි. කෝඩ් එක. හරි. මෙතන print hello world එක තිබ්බා. හරි. ඒකට මෙතන hello world එක print වුණා. ඒක ඕකේ නේද? මෙතන hello world එක print එකලා තියෙන්නේ. මෙතන hello world එක print වෙලා තියෙන්නේ. හරි. මේ hello world එක නිසා ඒක execute ලා ඉවරයි. done. දැන් මෙන්න මේක තමයි execute වෙන්න යන්නේ. දැන් මේ මෙතන cursor එක තියෙනවා. ඔයගලන් බලන්න ඔයගලන් execute කරොත් cursor එක ඔතන තියෙන්නේ. ඒ කියන්නේ මොන හරි input කරපන් කියලා දැන් බලන් ඉන්නවා දැන්. අයි දැන් input එකක් ඉල්ලවන input එක දෙන්න බෑ. මේ cursor එක මෙතන තියෙනවා මේ. blink වෙවි තියෙනවා cursor එක. තේරෙනවද? cursor එක දෙනවා blink වෙවි. කියන්නේ මොකක් හරි input එකක් දෙන්න කියලා දැන් කියන්නේ. හරි? අපි අලුත් idle එකක් පටන් ගමු. හරිද? cursor එක ඉන්නවා මෙතන blink වෙවි. the user input එක. අන්න දැන් ඔයා දෙන්න ඕනේ ඔයාගේ number එක. මම දෙනවා 10. 10 දීලා මෙතන shell එකේ දැන් input එක දෙන්න. shell එක තමයි interact කරන තැන ඕගොල්ලෝ. shell එක මෙතන code එක ලියන්නේ input output දෙන්නේ shell එකේ. දැන් තේරෙනවද වැඩේ? මෙතන තමයි output පෙන්නන්නේ input දෙන්නේ මෙතන. මෙතන තමයි අපි interact කරන්නේ. sorry මෙතන තමයි අපේ code එක. මෙතන interact කරන්නේ. ඉතින් දැන් 10 දීලා enter කරන්න. දැන් ඉන්න ඕනේ error එකක්. අන්න ලොකු දඩාර error එකක් ආවා. හරිද? මොකද්ද මේ error එක? මේ error එකේ කියනවා බලන්න trace back in line 5 එකේ error එකක් තියෙනවා. හරිද වාගේ if x greater than 5 කියන එකේ අවුලක් තියෙනවා කියලා මෙයා කියනවා. if greater than 5 කියන තැන අවුලක් තියෙනවා කියලා එයා කියනවා. දැන් මේ syntax වැරද්දක් කරලා තියෙන්නේ. ඒකයි රතු පාටින් ආවේ. grammar වරද්දලා තියෙනවා. type error මේක තමයි error type එක. type error මෙන්න මේ operate එක not supported between instance of string and int. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ මෙයා integer එකක් මෙයා string එකක් අපේ. දැන් හරිද? මෙයා මගේ දැන් මේ input කියන function එකෙන් return කරලා තියෙන්නේ x ට දීලා තියෙන්නේ හරිද? මේ input කියන එකෙන් x ට දීලා තියෙන්නේ 10 නෙමෙයි. 10 දුන්නා නම් අවුලක් වෙන්නේ. එයා දීලා තියෙන්නේ 10 කියන string එක. තේරෙනවද? input function එක වැඩ කරන්නේ කොහොමයි? input function එකෙන් හැම වෙලේම user දෙන එක string එකක් විදියට ගන්නෙ. මම මෙතන type කරන ඕන එකක් එයා ගන්නෙ string එකක් විදියට. string type එකෙන් ගන්නෙ. ඒක නිසා මේ 10 කියන එක දැන් x කියන එක දැන් තියෙන්නේ x equals මෙන්න මේ 10 කියන string එක විදියට තියෙන x. හරිද? double quotes ඇතුලේ x කියන එක තියෙන්නේ. එතකොට එයාව මේ x greater than 5 කියන check එකේදී බලන්නේ 10 කියන string එක පහට වඩා වැඩිද කියලා. 10 කියන string එක ඒක compare කරන්න බෑ. string එකක් කියන්නේ නිකන් text එකක්. text එකක් අපිට number එකක් එක්ක compare කරන්න බෑ. මේක 10 කියන integer එක වෙන්න ඕන අපිට compare කරන්න නම්. එහෙනම් ඒකට මොකද්ද කරන්න වෙන්නේ? ඒකට අපි කරන්න වෙන්නේ අපිට මේ user දෙන input එක අපිට convert කරගන්න වෙනවා integer එකට. අපි ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ integer කියන එක. නැත්තම් අපි වෙනම ගමුකෝ. මම වෙනම ලියන්න. දැන් මගේ x එක 10 කියන string එකනේ. මං හරිද? මේක වෙන නමක් දාගෙන string කියලා දාගෙන මේක in කියලා දා in හරිද? මේක input කියලා දාගෙන මම x කියන එකට දාගන්නවා මෙන්න මේ input කියන එකේ integer value එක. මෙන්න මේක string එක 10
ඒක int කියන එකට දුන්නාට පස්සේ හරි int කියන ෆන්ක්ෂන් එක යූස් කරලා පස්සේ මේක integer එකක් බවට කන්වර්ට් කරනවා. දැන් වැඩේ හරි. දැන් ඔන්න 10 දුන්නාට පස්සේ දැන් කෝඩ් එක රන් වෙනවා. මේක යූසර් එකෙන් ගන්න ඉන්පුට් එක අපි integer එකකට කන්වර්ට් කරන්න ඕනේ. මෙන්න මේ කම්පැරිසන් එක කරන්න නම්. මේ කම්පැරිසන් එක කරන්න අපි මේක integer එකට කන්වර්ට් කරන්න ඕනේ. හරිද? මේක තේරුණා? පොඩ්ඩක් රෙසන් කරා. බලන්න කට්ටිය කවුන්ට් එක. මේක try කරන්න. ඔයගොල්ලෝ එක එක දේවල් කරලා try කරන්න මේක. එක එක මං ගහන ලයින් එකම ගහන්න එපා. වෙනස් විදිහේ ඉන්පුට් එකෙන් එනවා. මෙතන වෙලා තියෙන්නේ දැන් int කියන්නේ දැන් 10 කියන string එක ඒක දුන්නාට පස්සේ x කියන එක 10 කියන integer value එකකට convert වෙනවා. හරිද? ඊට පස්සේ අපිට comparison එක කරන් යන්න පුළුවන්. හරිද? ඕකේද කට්ටිය තේරුණාද? මම පොඩි දේවල් මිස් කරන්නේ නැතුව යන්න ඕන නිසා හිමින් යන්නේ. අතන ඕක අපිට ඔහම මෙතන intermediate variable එකක් ගහන්න ඕනේ. මම මේ input කියන එක කෙලීමම හරිද? මේක ඇතුළට දාගන්නවා. මම මේක මකලා දානවා. මම මේක කමෙන්ට් කරලා දානවා. ඒක ඕනේ නැහැ නේ. මට දැන් මම දැන් කෙලින්ම ඉන්පුට් එක ගත්තා. ඒ ඉන්පුට් එකේ එන වැලියු එක කෙලින්ම ඉන්ටිජර් එකට පාස් කරලා දෙනවා. මේ දෙක එකතු කරාම ඉන්පුට් එකෙන් මට ස්ට්‍රින්ග් එක ඒක ඉන්ටිජර් කරනවා. කෙලින්ම x එක කරන්න. ඉන්ටිජර් ඉන්පුට් කියන්නේ ඔක. මම දෙක දැම්මොත් 2යි කෙලින්ම x + 5 එක 7 print කරනවා. මේක ඇතුළට යන්නේ නැහැ. දැන් හරි? හොඳ වැඩි වෙන්නේ. දැන් user input එක. දැන් userට හරිද? මේක ඕකේ. මම හිතන්නේ මේක ඕකේ. දැන් තව පොඩි දෙයක්. දැන් userට මෙතන මොකක් හරි කරන්න ඕනේද කියලා user දන්නේ නැහැ. මෙතන cursor එක දැක්කොත් තමයි දැන් මේ code එක බලාගෙන ඉන්න userලා අපිනේ. code කරන අය අපි code එක බලාගෙන මේ ඉන්පුට් කරන බලන් ඉන්නවා. දැන් කෝඩ් ගහන්න දන්නේ නැති එක්කෙනෙක් නේ ඕගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක දෙන්න යන්නේ. එතකොට එයාට නිකන් කර්සර් එක බ්ලින්ක් කරලා ගිහලා මොකක් හරි කරන්න ඕනද කියලා එයා දන්නේ නැහනේ. එයාට මේ කියන්න ඕනේ. මෙතන ඉන්පුට් කරන්න කියලා. හරිද? අන්න ඒකට අපිට මේ වැඩක් කරන්න පුළුවන්. මෙන්න මේ ඉන්පුට් එකට අපිට දෙන්න පුළුවන් ඉන්පුට් කියන ෆන්ක්ෂන් එක ඇතුළට අපිට දෙන්න පුළුවන් ස්ට්‍රින්ග් එකක්. ඩබල් කෝට්ස් ඇතුලේ පොඩි ටෙක්ස්ට් එකක් print කරන්න. enter a number. enter a number කියලා පොඩි string එකක් 32ක් දාලා පොඩ ලස්සනට මම මෙන්න මේ string එක මේක ඇතුළට දෙනවා මේ. බලන්න මම string එකක් දීලා තියෙනවා input කියන function එක ඇතුළට. මේකෙන් මොකද්ද වෙන්නේ? input එක ඉල්ලද්දි මේක print වෙනවා. එතකොට user දන්නවා මෙතනට මේ input එක දෙන්න ඕනේ කියලා. හරි? බලන්න මේ string එක වන්දිද මේ string එක print වෙනවා දැන්. මේ අන්න. දැන් enter a number කියලා බලන් ඉන්න user නේ. දැන් මෙතන තමයි cursor එක blink වෙන්නේ. දැන් පොඩ්ඩක් තේරෙනවනේ මොකක් හරි එකක් එන්න ගන්න ඕනේ කියලා. කරන් නිකන් cursor එක print කරනවා. අපි මෙතන දාපු string එක කෙලින්ම මෙතන print වෙලා තියෙනවා. ඒක print වෙලා මෙතන තමයි පින්න blink වෙන්නේ. ඒතර දැන් ඔයගොල්ලෝ 10 දුන්නාට පස්සේ ඒක අර කලින් වගේම ගන්නවා. හරි? ඔක තමයි Python වල input ගන්න විදිය. ඒතර Python වල input ගද්දී හරි? දැන් මෙතන මම දැන් complex එකක් ඔයගොල්ලෝ මුලින්ම කියලා දුන්නා. Python input function එක is used to take user input. By default it returns the user input in form of a string. string එකක් දෙන්නේ. දැන් මෙතන බලන්න මෙතන කෙලිම string එකක් අරන් තියෙන්නේ. name ඉතින් input කියලා name එක අරගෙන මේ ටික command දා print කරන්න පුළුවන්. print function එකට command දාන්න පුළුවන්. මේක printලා මේක printලා මේක print වෙන්න. ඒ ටික printලා යනවා. මේක බලමු අපි දාලා. මේ වගේ එක දිගට print වෙනවා. හරි. ඊට පස්සේ ඒක අපි ගහලා බලමු. මේ වගේ අපි print output print එක අපි දන්නවා දැන්ටම output එක ඔගේ
say කෙලින් printing variables නේ හරි okay printing variables we can use print function to print single and multiple variables we can print multiple variables by separating them with commas දැන් බලන්න මේ variables ගැන අපි විදියා වැඩිපුර කතා කරේ නෑ variables ගැන ඊළඟ chapter එක අපිට එන්නේ mainly fourth chapter එක python variable එකක් හැදෙන්නේ කොහොමද ඒක memory එකේ store වෙන්නේ කොහොමද ඒ level එකටමයි යනවා memory එකේ store වෙන්නේ කොහොමද අපි access කරන්නේ කොහොමද හරිද garbage collection එක කියන්නේ ඕන නැති data අයින් වෙන්නේ කොහොමද ඒ ඔක්කොම බලන්න ඕනේ හරි දැන් මෙතන s කියන variable එක bob කියන s කියන එක variable එකකට assign කරනවා මං කියන්නේ දකුණේ ඉඳන් වමට යන්න ඕනේ මේ පැත්තට කියවන්න එපා codes මෙහෙම කියවන්න එහෙම නේ ඔළුව යන්න ඕන ටික ඕම හරිද පටන් ගන්න මෙහෙම දාපි කියවන්න ඕනේ මෙහෙද මෙහෙට කියවොත් වැඩි අවුල්ලා හරිද කියන්නේ දැන් s කියන එකට bob කියන එක assign වෙනවා දැන් s කියන්නේ bob එතකොට print s කිව්වම s කියන එක දැන් මම string එකක් ඇතුලේ දාලා දෙයි මම s කියන එක string එකක් ඇතුලේ කරනවා කෙලින්ම s කියන අකුර print වෙන්නේ දැන් මෙතන print s කියද්දී s කියන variable එක ඇදලා ගන්නවා ඒ කියන්නේ දැන් මේ s කියන එක bob කියන හැරෙද්දි කොයි හරි memory එකේ කොයි හරි තැනක මේ bob කියන string එක දා ගන්නවා simply කියන්නේ bob කියන එක දාගෙන s කියන එකෙන් point කරන් ඉන්නේ එතන අපි s ඉල්ලපු ගමන් මෙයා bob දෙනවා අපිට එතන මෙතන print වෙනවා bob හරිද bob print වෙනවා මෙතනත් ඒ දැන් අපි ආයි s කියන එක alice කරලා හරිද age කියලා තව variable එකක් 25 25 city කියලා ගන්න new york කියලා මේ තුනම අපිට එක කමාස් දා print කරන්න පුළුවන් variables තුන අපිට කමාස් දා print statement එක කමාස් දා ගොඩක් කියලා දෙන්න පුළුවන් එද print statement එකේ විදිය ඔය බලන්න පොඩ්ඩක් ගහලා බෑ ඔයගොල්ලෝ try කරන්න හරිද copy කර ගන්නත් එපා තනියම මේ type කරලා කරන්න එතකොට දැන් අවුල් තේරෙන්නේ මෙතන print කියන function එක බලන්න ඒකට එක එක දෙන්න පුළුවන් ගොඩක් is කියලා අපිට string එකක් දාලා කොහොම දාලා comma එකක් දාලා මේක දෙන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? print statement එක බලන්න print statement එකේ දැන් දේවල් බෑමලියම තේරෙනවනේ. හරි. දැන් අපි print statement එක වන්ද මෙතන අපි x+5 තිබ්බේ print statement එකට මම දේවල් දෙකක් දීලා දෙන එකක් තමයි මේ string එක අනිත් එක x+5 කියන value එක. එතකොට print statement එක දන්න කමා වලින් දීලා තින්නේ මම මේ දේවල් දෙක එකක් පස්සේ එකක් print කරන්න ඕනි කියලා. print statement තමයි මේක ඉවර වෙලා x+5 print කරන්න ඕනේ. හරිද? enter number ආවා අපි 15 දාමු. මේ output is කියලා space එකක් තියලා print උනේ. මම මෙතන space එකක් තියලා නෙදී ඒක අයින් කරමු. මෙතන බලන්න අර space උත් බලනවා. මෙතන කොහොමද space එකක් එනවා? එක space එකක්. මේ කමා දෙක අතරින් space එකක් එනවා. එකක් print කරලා එකක් print කරද්දි ඒ කියන්නේ print example එකක් මම දෙන්න. print මම මේ ටික comment කරන්න දැනට අර කමෙන්ට් කරන්න ඕනේ නේකේ මට ටික පස්සේ ආයෙ ඕනේනේ print rahal දහය එක print කරා ටයි slash no මේක කිය ගොඩාක් print කරන්න ඕනේ දිගට නේ එකක් කර එකක් print රහල් print නා
එක print වුණා එක කියන එක මේක රහල් කියන එක string එකක් එක කියන්නේ integer එකක් මේක ආයි string එකක් ආයි 10 කියන්නේ integer එකක් ඔය ටික ඔක්කොම එකක් පස්සේ එකක් print වෙනවා හැම එකක් අතර space එකක් එනවා ඒ රහල් එකේම ඉතල space එකක් තියෙන ඉතල වැඩිපුර space එකක් ඇදලා ඒක ඕනේ මේ හැම එකක්ම ස්පේස් එකක් තීදී print කරනවා. ඔක තමයි print එකේ විදිය. ඕකේද? ඕකේ පොඩ්ඩක් රේසන් කරන්න. ඔයාලා නෑනේ shape එකනේ. දැන් ටිකක් වැඩි හරි. Biar file lag gak hari මෙන්න මේකත් ඒ වගේ තමයි මේක අවුලක් නෑ මේක බලන්න දාලා මේ ටික is h25 මේ variables තුනක් අපි create කරනවා මේක string variable එක s කියන්නේ string variable එක alice කියන h කියන්නේ integer variable එක ඒකේ integer value එකක් තියෙන 25 කියන city කියන්නේ new york ඔය ටික ඔක්කොම මේ දෙක string දෙකක් මේක integer එකක් ඔය ටික එක දිගට කමා දාලා print කරනවා මෙතන try lazy හරි taking multiple input in python inputs කීපයක් එකපාර ගන්න හදන්නේ දැන්. values කියලා variable එකක් දා ගන්නවා. බලන්න. input function එක ඇතුලේ කියනවා මම enter two values කියලා දාලා ඔන්නෝම දෙනවා මම. හරි enter two values කියලා කියනවා දැන් මම හිතන්න 2යි 5යි කියන එක ස්පේස් තියලා දෙනවා කියලා 2යි 5යි print කරනවා but මට මේ numbers දෙක වෙන වෙනම use කරන්න බෑනේ calculation එකකට මට මේක values කියලා string එකක් දෙන්නේ ඇත්තටම values දෙකක් දුන්නට මට මේක string එකක් විදිහට ඇවිල්ලා තියෙන්නේ මේ දාප එක හරිද මෙතන values කියන මේක ගත්තත් ඒක 2 space 5 කියන string එක තමයි මට එන්නේ මට මේ 2යි 5යි කියන value දෙක මට වෙන වෙනම use කරන්න බෑ මට calculation වලට use කරන්න බෑ මට සරල මේක මේ හිතන්නකෝ හරි හරි ඉතින් මට මේක integer කරලා ගන්න බෑ මට මේ numbers දෙක use කරන්න බෑ මේක මට integer ගන්න බෑ මොකද මැද space එකක් තියෙනවා මේ 205 කියන එක මේ integer කරන්න බෑ invalid literal for integer with base 10 ඒ කියන්නේ 10 පාදයට කියන එක කියන්නේ මේ දෙක space පහ කියන්නේ 10 පාසන් කියන්නේ space එක මොකක්ද කියලා හිතා ගන්නත් බෑ ඒගොල්ලන්ට python එකට මට දැන් මේ value දෙක use කරන්න බැරි වෙන්නේ හරිද මට integer කරගන්නවත් බෑ මේ දෙක එතකොට ඒකට තියෙනවා string වල function එකක් හරිද split කියලා dot split input එක ගත්තානේ මෙන්න මේක string එකක් දැන් input එක ගත්තට පස්සේ අපි ගමු value හරිද මම ඒ values කියන එක string එක මම split කරනවා
මට ඊට පස්සේ දෙක දෙකකට දාගන්න පුළුවන්. මොකද values කියන එක 202 space 5 ආවනේ. ඒක මේ string එක දැන් මෙතන තියෙන string එක ඒ string එක මම මෙතන split කරනවා. split කියන function එකෙන් වෙන්නේ space එකෙන් මේ දෙක දෙකට කඩනවා. හරිද? දෙකට කඩලා මගේ මේ variable දෙකට දානවා. එතකොට වෙන වෙනම හරිද print integer x දැන්ට print x දාමුකෝ. දැන් මට මේ දෙන වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන්. මේ මට දැන් මේ දෙන වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන්. දැක්කද? මම input එක ගත්තා. හරි? input එක ගත්තා two values enter කරන්න කියලා. එතන මෙතන මේක string එකක්. values කියලා කියන්නේ හරිද? values කියලා කියන්නේ string එකක් 2 space 5 කියලා. හරි? මේක string එකක්. මේ dot split operation එකෙන් වෙන්නේ මොකද්ද? මේ space වලින් මේක කඩනවා. මේක space වලින් කඩනවා. කඩලා මේ දෙන්න වෙන වෙනම string දෙකකට කඩනවා එතනින්. හරිද? මේ දෙන්න වෙන වෙනම string දෙකකට කඩනවා. හරිද? වෙන වෙන string දෙකකට කඩලා xයි yයි මෙතන කමා දාලා දුන්නා පස්සේ වෙන වෙනම variable දෙකකට ඒ දෙන්න ගිහිල්ලා තියෙනවා. x කියන එක 2 වෙලා තියෙනවා. y කියන එක 5 වෙලා තියෙනවා. මේක පැහැදිලිද? පොඩ්ඩක් raise hand ගන්න. ඕකේ නා? තේරෙනවද? ඉෂුනේ. හොඳයි. හරිද? ඔය වගේම අපිට මේ shell එකෙන් බලා ගන්නත් පුළුවන්. හරිද? දැන් හිතන්නකෝ මේ ඉතින් ඔන්නෝම string එකක් තියෙනවා. මම මේක split කරනවා. හරිද? මේක string එකක්. this is string. හරිද? මේක string එකක් මම මේක split කරලා බලනවා. මොකද්ද වෙන්නේ? මට මේ වගේ list එකක් list data structures ඕනේ නැහැ. හරිද? පස්සේ කියන්නේ කොහොම හරි මේක කරලා තියෙන්නේ මොකද්ද? වෙන වෙනම string වලට කඩලා දෙනවා. 10 5 3 5 රහල් ඒ ඔක්කොම කඩලා දෙනවා. මේක space වලින් කඩලා තියෙනවා. හරිද? මේක space වලින් කඩලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දුන්නා කියලා මේක මෙහෙම බලන් ඉන්න. මම මේක variable එකක් දාලා පටන් ගන්න දැන් shell එකේ. s කියලා මම මේක මගේ string එක. දැන් s කියන්නේ string එක මගේ. මම මේක s.split කරනවා. එතනට ওই විදිහට එනවා. මම ඊතන මේ s කියන එක මම space වලින් දාන්න නැතුව user එක්කෙනා space වලින් බෙදන්න නැතුව දීලා තියෙන කමා වලින් බෙදලා. user හිතන්නේ නැතුව මේ කමා දාලා දුන්නොත් හොඳයි කියලා එයා කමා දාලා දීලා තියෙනවා. හරිද? string එක. දැන් ඔන්න string එකේ බලන්න 10 5 3 5 රහල් කියන ඒ ටික ඔක්කොම කමා වලින් තමයි separate ලා තියෙන්නේ. දැන් s.split ගත්තොත් මෙයා ස්ප්ලිට් කරන්නේ නැහැ. හරිද? මම එක කමා වලින් දිනස ඔයගොල්ලෝ ස්ප්ලිට් කළා වගේ දෙයනේ මේක එක පොකරට මේක දීලා තියෙන්නේ. මේ වගේ වෙන වෙන ඒවාට කඩලා නැහැ. මේ ස්ට්‍රින්ග් වලට කඩලා නැහැ මේක. එතකොට මේක මම ස්ප්ලිට් කරන්න ඕනේ. හරිද? ස්පේස් වලින් නෙමෙයි නම් ඒ කරන්න ඕන කැරක්ටර් එක මම මේ දෙන්න මැදට දෙන්න ඕනේ. මෙන්න මේ වගේ. මේ ස්ටේට්මන්ට් එකෙන් කියන්නේ මම ස්ප්ලිට් කරන්න ඕනේ කමා වලින් කියලා. එතකොට මෙයා දන්නවා මේක කමා වලින් ස්ප්ලිට් කරනවා. මේක පොඩ්ඩක් පැහැදිලි නැතිද මම මේක අපි මෙතනින් කියලා දෙන්නම්. හරි. බාන්නෝ හායි. දැන් මේක මෙහෙමනේ. මම මේක නිකම්ම දාගමුද මේක අපි
හරිද? හරි. දෙකයි පහට කැඩෙනවනේ දැන් මේක. මේක 2.5ටයි බ්‍රේක් වෙලා තියෙන්නේ වෙන වෙනම අරගෙන තියෙන්නේ අවුට් කියන එක. දැන් හිතන්න ඔන්න දැන් බලන්න ඕගොල්ලෝ මේක දෙන්නේ යූසර් දෙන්නේ මේක 2.5 කියලා. එතකොට මෙයා මේක මේ දෙකකට කඩලා නෙමෙයි 2.5යි කඩලා නේ 2.5 කියන එක ස්ට්‍රින් එක තියෙනවා. තාම තේරෙනවද? හරිද? මේ දෙකේ ඩිෆරන්ස් එක තේරුම් ගන්න. මේ දෙක ස්පේස් පහ දුන්නට පස්සේ මෙයා ස්ප්ලිට් කරලා දෙක හොඳට බලන්න දෙක ස්පේස් පහ දුන්නට පස්සේ මෙයා මේකේ ස්පේස් එකේ ස්ප්ලිට් කරලා 2යි 5යි වෙන වෙනම කඩලා තියෙනවා. හරි? බට් 2.5 දුන්නම් මෙයා ස්ප්ලිට් කරලා නැහැ. as a whole මේක 2.5 කියන දේ මෙතන තාම තියෙන්නේ. 2.5 කියන එක තාම මෙතන තියෙන්නේ. ඒ කියන්නේ යා කමා එකෙන් මෙයා ස්ප්ලිට් කරලා නැහැ. එතකොට කමා දෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? මේ ස්ප්ලිට් එක ඇතුළට දෙන්න ඕනේ. මේ කෝලන් දෙකක් ඇතුලේ මේ දෙක ඇතුලේ ඕගොල්ලෝ දෙන්න ඕනේ කමා එකකින් ස්ප්ලිට් කරන්න කියලා. හරිද? කමා එකකින් ස්ප්ලිට් කරන්න කියලා. එතකොට මෙයා දන්නවා මම කමා එකෙන් තමයි කඩන්න ඕනේ කියලා. බලන්න. දැන් ඔන්න 2.5යි ආයි කැඩුණා. ආයි මේක හරි. හරිද? දැන් බලන්න කමා එකකින් ස්ප්ලිට් කරන්න ඕනේ කියලා මෙන්න මේ වගේ සිංගල් කෝට් ඇතුලේ දෙන්න ඕනේ කමාවක්. කලින් තිබ්බේ හිස්නේ මේක. දැන් මෙතන සිංගල් කෝට් ඇතුලේ කමාවක් දුන්නට පස්සේ මෙතන 2.5 කියලා දුන්නම දැන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක දන්නවා මම මේක කමා එකෙන් කඩන්න ඕනේ කියලා. එයා ඒතර දැන් මේක මෙතනින් කඩලා 2.5 වෙන වෙනම අරගෙන තියෙනවා. තේරෙනවද? දැන් ඔයා ඕන තරම් දේවල් කමා සෙපරේටර් දුන්නොත් එයා වෙන වෙනම කඩලා ගන්න අය. හැබැයි දැන් ස්පේස් සෙපරේටර් දුන්නොත් කඩලා ගන්න නෑ දැන්. දැන් එයා කඩන්නේ කමා වලින්. දැන් ස්පේස් වලින් දුන්නට එයා ගන්න නෑ. දැන් එයා මේ කඩලා නෑ මේ. එකම එකක් විදිහට තියෙන්නේ. එයා දැන් බලන්න දැන් කඩන්න බලන් ඉන්නේ කමා වලින්. හරිද? මේක තේරුණාද හැමෝටම? මේක පොඩ්ඩක් ක්වෙස්චන්ස් ටික දාන්න මට chat එකට මම chat එක බලන් ඉන්නේ. රෙකෝඩින් එක දෙනවා. ප්‍රශ්න තියෙන අය අහන්න මේක තේරුණා අපිට රේස් හෑන්ඩ් කරන්න. රෙකෝඩින් ඔන් කරලා නේ තියෙන්නේ. දෙන්නෙක් මදි. තව ගොඩක් කට්ටිය ඉන්නවනේ තේරෙන්න ඕනේ. හරි. හරි. දැන් ඔන්න අපි මේක ෆෝමලයිස් කරමු. දැන් මට මේ දෙක වෙන වෙනම වේරියබල් දෙයකට දාගන්න පුළුවන්. මම ඒක කමා වලින් දෙනවා. වේරියබල් දෙයකට දාගන්නම් මේක වෙන වෙනම. හරි දැන් මේක අපි එක තැනකට ගියමුද දැන් මෙතන values කියන එක අපි ඕනේ නැහැනේ මම මේ split කියන operation එක දානවා මෙතනටම ගිහිල්ලා x, y එක දානවා මම මෙතනටම ගිහිල්ලා හරි එතකොට බලන්න දැන් මෙතන input කියන එකෙන් මට input string එක අරන් දෙනවා ඒක මම මෙතනම dot split කරනවා
මෙතනම ඩොට් ස්ප්ලිට් කරනවා මම කමා එකේ. මෙතනම ඩොට් ස්ප්ලිට් කරාට පස්සේ මේ දෙක මෙතනම මේ වේරියබල් දෙකට assign වෙනවා. එක ලයින් එකකින් වැඩේ ඉවරයි. හරිද? ඕකේ ඇතිනේ දැන්. ඔන්න අපි අර තියෙන පළවෙනි එක තේරුම් ගත්තා මොකද්ද මෙතන කරලා තියෙන්නේ කියලා. මේක මෙතන මේ ස්පේස් වලින් දෙන්න ඕනේ. මෙතන ස්පේස් දුන්නාට පස්සේ ඒක ස්ප්ලිට් කරලා ගන්න පුළුවන්. දැන් මෙතන අපි ස්පේස් දීලා හරියන්නේ නැහැ දැන්. මොකද අපි කමා දාලා තියෙන්නේ. මේ මෙතන අවුලක් වෙනවා. මොකද මේ එරේ එක බලන්න මේක. Not enough values to unpack. Expected to but got one. මොකද්ද මේ කියන්නේ? හරිද? බලන්න ලස්සන එරර්ස් තියෙන්නේ. Not enough values to unpack. Expected to got one. ඒ කියන්නේ දැන් මෙතන අපි දුන්නේ 3 space 4 කියන එකනේ. 3 space 4 දුන්නාම අපි ස්ප්ලිට් කරන්න දාලා තියෙන කමා වලින්නේ. ඒ කියන්නේ මේ 3 space 4 කියන එක කැඩෙන්නේ නෑ දැන්. එතකොට එක අවුට්පුට් එකයි තියෙන්නේ. මං කියන්නේ තේරෙනවද? මෙතනින් ඉන්පුට් එකකින් එළියට යන්නේ. හරිද? ඉන්පුට් එකකින් එළියට එන්නේ එක අවුට්පුට් එකක 3 space 4 කියන ස්ට්‍රින්ග් එක තමයි එළියට එන්නේ. ඒක විතර එළියට එන්නේ. එතකොට xy කියලා වේරියබල් දෙකකට දාගන්නව නෑ කියලා මේ කියන්නේ. not enough values මේ මදි. expected to මම දෙකක් මේ බලන් ඉන්නවා දෙන්නේ කම් වෙනකන් දුන්නේ එකයි ඔයා. ඒකයි මේ කියන්නේ. තේරෙනවද? මම දෙන්නෙක් expect කරන් ඉන්නවා මෙතන මේ x, y මම දෙන්නෙක් expect කරන් ඉන්නවා. ඔයා මට දුන්නේ එකයි got one expected to got one. දෙන්නෙක් ඕනේ. හරි? ඒ ස්ප්ලිට් වෙලා නැති නිසා ඒ අවුල ආවේ. ඕක අපි මෙතන මේක අයින් කරොත් දැන් අපි ස්පේස් සෙපරේටර් දුන්නොත් හරි. දැන් අවුලක් නැහැ. දැන් ඔය හිතන්නකෝ දුන්නා කියලා නම්බර්ස් 3ක් දැන් තව එකක්. හරිද? දැන් මොකද ඒක? මෙතන ස්ප්ලිට් කරනවා දැන් නම්බර්ස් 3ක් එනවා ඔයා. ඔයා මෙතනින් මෙයාට පාස් කරනවා. මෙතනින් මෙයාට පාස් කරනවා 3 4 5 කියලා values 3ක්. මෙතන 3 4 5 ස්ප්ලිට් කරලා 3 4 5 කියලා values 3ක් පාස් කරනවා. but variable දෙකයි අපි බලන් ඉන්නේ. අනිත් එක දාගන්නේ කොහෙටද? මේ දැන් ඉස්සර තිබි not enough values දැන් තියෙන too many values to unpack. Too many values. Expected only 2 but got 3. මොකද්ද කරන්නේ අනිත් එකට? හරිද? Expected 2 but got 3. එතකොට කරන්න ඕනේ ඔයගොල්ලෝ 3ක් දෙනවා නම් you should have another variable xyz. මේ රස පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගහගන්න ඔයගොල්ලෝ. හරිද? මේවා ඉන්න නැත්නම් මේවා ජෙනරේට් කරන්න මේ errors. මොකද මේවා දැන් බලන්න ඕනේ. not enough values to unpack, too many values to unpack. දැන් හරි මේ බලන්න මේ ටික ජෙනරේට් කරලා ගන්න. මේ errors ටික ජෙනරේට් කරගන්න. ස්ක්‍රීන්ෂොට් ටිකක් දාගන්න ඔයගලගේ නෝට් එකේ ඇඩ් කරගන්න ඒවා. හරි ඔක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරමු විනාඩි දෙකක් දෙන්න. කතා කරන්න එතකොට ඉතින් හරිද මේක errors ටික ජෙනරේට් කරගත්තද බැලුවද
errors ටික generate වුණා පොඩ්ඩක් raise hand ගන්න errors ටික ආපු අය okay ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න errors ටික okay දැන් මට ඕනේ x plus y plus z මේ numbers තුන එකතු කරලා print කරන්න. Total is කියලා දාලා මේ numbers දැන් මම input දෙකක් මෙයාට දෙකක් දීලා මේක string එක ඊට පස්සේ මේ තුනේ එකතුව. මේක මොකක්ද වෙන්නේ? මෙතන ආයෙ array එකක් එනවා. මොකක්ද එන්නේ array එක? අන් 3 4 5 numbers තුනක් දුන්නා හරියටම. ආනේ sorry array එක නෙමෙයි. මේ string ටික එකතු වෙච්ච එකයි උනේ. තේරෙද? string operation එකක් උනේ. ඒ කියන්නේ මේ මෙතන දැන් x කියන්නේ string එකක් නේ. හරිද? දැක්කද මේ හොඳයි ඒක ආව එක. අපි මේක දැන් syntax error එකක් නෙමෙයි මේක semantic error එකක්. අපි syntactically මේක හරි. මේක syntax එක correct. ඒ කියන්නේ කිසිම error එකක් ආවේ run වුණා නෙමෙයි. output එකකුත් ආවා. ඒ කියන්නේ syntax correct. output එකක් ආවගෙන run වුණා කියන්නේ code එක fully syntactically correct code එක. but අවුල උනේ මේ x කියලා කියන්නේ දැන් තියෙන්නේ මේක string එකක්. 3 කියන string එක මෙයා. හරිද? y කියලා කියන්නේ 4 කියන string එක. z කියලා කියන්නේ 5 කියන string එක. මෙතන x + y + z කියනකොට වෙන්නේ මෙන්න මේ string තුන add වෙන එක. string වල addition එක කියලා කියන්නේ වෙනස්. මම වෙනම කියලා දෙනවා. මේකට අපි කියන string concatenation. ඒතර string ටික එකක් පස්සේ එකක් වෙන x + y z කියප එක 3ට පස්සේ 4 වෙලා 5 වෙලා කොහොම string එකක් හැදෙන එක තමයි මෙතන වෙන්නේ. හරිද? string addition නැත්තයි උඩේ. මොකද Python දන්නවා මේ string තුනක් මට දීලා ඉන්නට් කරන්න. එහෙනම් string addition එක කරන්න ඕනේ. එතන string තුන තමයි add වෙලා මෙතන 3 4 5 කියන එක ආවේ. එතන මේක semantically wrong. මට ඕන උනේ මේ 3 4 5 එකතු වෙලා 12 output වෙන්න. ඒක එන්න නම් මම මේක string විදියට තියාගෙන හරියන්නේ නැහැ. xyz මම මොකද්ද කරන්න ඕනේ? මම මේ variables update කරනවා. x කියන එක මම දාගන්නවා. ඒ x value එකේම integer value එක. y කියන එකට මම දාගන්නවා. ඒක integer කරලා integer y. z කියන variable එක ආයෙ update කරනවා. integer z ගේ. දැන් හරි. දැන් තියෙන්නේ මොකද්ද? දැන් මෙතන xyz කියන දේ string තුන තිබ්බේ string හැම එකක්ම මම කියන්නේ දකුණේ ඉඳන් වමට යන්න. දැන් ඔයාලට යවෙන්නේ නැති දැන් නේ. assignment operator එක x කියන එක අපි use කරන්න. ඒක x කියන එකේ integer value එක ආයි extra දාගන්න. අපි තව variable එකක් හදන්න ඕනේ නැහැ නේ. නමම පාවිච්චි කරනවා මම. හරිද? ඒක x කියන එක දැන් integers තුන තියෙන්නේ. integers තුන add කරලා 12 මෙතන output වෙනවා. හරිද? දැක්කනේ? ඔන්න හොඳ අපි හරියටම syntax ඉගෙන ගන්න ඕනේ. semantics හරියට ඉගෙන ගන්න ඕනේ. එතකොට language එක පුළුවන් වෙනවා. තාම මම මේ උගන්න language එක. මොකද ලොකුට හිතන්න අමාරු නෑ. ඔයාම ඕගොල්ලෝ තාම මේ vocabulary ඉගෙන ගන්න. ඒ කියන්නේ භාෂාව තමයි ඉගෙන ගන්න. හරිද? ඒක ඉක්මනට අපිට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මේක දැනගත්තට පස්සේ අර ලොකු algorithms ගහන එක තමයි අමාරු. හරිද? ලොකු shortest path algorithm එකක් මම හොඳ algorithms ටිකක් ඔයගලන්ට එක්ක කරනවා. හරිද? binary search trees වල එක ටිකක් තියෙනවා. හරිද? ඒ හොඳ algorithms වලට එද්දී අපි හොඳට programming පුළුවන් වෙන්න ඕනේ. මොකද algorithm මුත් බෑ programming මුත් බෑ මොකුත් බෑ වෙන්න බෑ. මුලින්ම language එක හොඳට හදාගෙන මේක කරගමු. ඒතර සමහර අය දැන් මේ Python විතරද අපි බලන්නේ. Python ලේසි beginner. මේක දැන් හොඳම beginner friendly language එක. හරිද? මොරටු එහෙම අපි use කරන්නේ Python start එකේදී. හරිද? ජපුරෙත් අපි ජපුරෙත් Python use කරලා තිබ්බේ. ඒක language එකකින් කරන්න පටන් ගන්න. හරිද? දැන් English ඉගෙනගෙන සිංහල ඉගෙනගෙන සිංහල ඉගෙන English ඉගෙන ගන්නවා ලොකු gap එකක් නෑ programming language අතර. එකම දේවල් විදිහින් චූටි වෙනස්කම් තියෙන syntax වල. ඒක පටකාලේ තේරුම් ගන්න පුළුවන්. concept එක දැනගනින්දී. අපි දැන් මම එක දවසක් ඇතුළත මම language දෙක තුනකින් ගහනවා. මම C++, C, Python එක දවසක අනිවාර්යයෙන් ওই language තුනෙන්ම code කරනවා. සමහරවිට Windows එකේ දෙපැත්තේ language දෙකකින් ගහනවා මම.
හරිද අපි Python ෆයිල් එකක දෙකේ හැම වෙලෙම ගහනවා මොකද මම අපි අර සිමුලේෂන්ස් එක කරද්දී මේ C++ වලින් ලියලා C වලින් හાર્ඩ්වෙයාර් ප්‍රෝග්‍රෑම් කරන්නේ C වලින් C++ වලින් තමයි සිමුලේෂන් එක හදන්නේ ඊට පස්සේ Python වලින් තමයි එක මේ ස්ක්‍රිප්ටිං අපි යූස් කරන්නේ හරිද Python ස්ක්‍රිප්ටිං කියන්නේ අනිවාර්යෙන් තියෙන්න ඕන ස්කිල් එකක් Python ස්ක්‍රිප්ට් එක ලියා ගන්න බැරුව නම් ටෙක් ඉන්ඩස්ට්‍රි එකට යන්න බෑ හරිද Python කියන්නේ අනිවාර්ය ලැන්ග්වේජ් එක statistics data science වලට දැන් එහෙම අනිවාර්ය ලැන්ග්වේජ් එක දැන් අපේ අක්කයි මේ ඉන්නේ මේ මොනවාද එයා මේ කැනඩා වල data scientist කෙනෙක් විදිහට ඉන්නේ එතන Python එක මේ සෑහෙන widely use කරන ඒගොල්ලෝ හරිද ඒ data science වැඩ වලට and R කියලා ලැන්ග්වේජ් එකක් තියෙනවා statistics වලට ඒ වගේ ලැන්ග්වේජ් එක බැරිය ගන්න එක වෙලාවෙ මම ලැන්ග්වේජ් 3-4 එක වෙලාවෙ ප්‍රෝග්‍රෑම් කරනවා. ඒතර මේකේ මේ වම්බැත් ගහන සින්ටැක්ස් එකේ දකුණේ ගහන්නේ වෙනස්. බට් ඒක අවුලක් නැහැ කාලෙත් එක හුරු වෙනවා. අර ඒ හුරු වීම තමයි තියෙන්න ඕනේ. එතකොට මේ පාඩම් කරලා බලාගෙන ලියන්න බෑ. මේවා පාඩම් මුලින් ඔයගොල්ලන්ට නෝට් එකක් මම දීලා තියෙන එක බලන්න ඒක බලාගෙන ගහන්න. ඒ වුණාට මේක හුරු වෙන්න ඕනේ. නැතුව නම් බෑ. හරි. ඉතින් එවන්න කියනවාට. වැරදිට පෙන්නන්නේ නැහැ කියලා එවන්න කියන්නේ. ප්‍රශ්න දෙනවා WhatsApp එකත් බලන්න. ළමයි ප්‍රශ්න එවන්න අයිය කෙනෙකුත් ඉන්නවා මෙතන. එයා දානවා. එයා මොකක් හරි ඉෂුවක් තිබුණ මටත් එවනවා. හරිද? ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම අයිය කෙනෙක් තියලා තියෙන නිසා ඔයගොල්ලෝ ප්‍රශ්න එවන්න. හරිද? මම උගන්වන්නේ යාට එවන්න. එයා රිප්ලයි කරනවා. fully interactive යන්න පුළුවන් ඔයගලන්ට. හරි. මොකද අවුලයි? හරිද? දැන් මෙතන ඉන්පුට් දෙක තුනක් ගන්න එක අපි කතා කරා. මෙන්න මේක බලන්න. මේක ඔයගොල්ලෝ කොපි කරලා ගන්න ඔයගොල්ලෝ බලාගෙන ගහන්න මම කොපි කරලා ගන්නවා හරි හරි ප්‍රශ්නවද දැන් බලන්න මේකේ ඉන්පුට් එක ගන්න ඕන enter your age ඉන්පුට් එක ආවා ඊට පස්සේ ඒක ඉන්ටිජර් කරා age කියලා ඊට පස්සේ මේ page number එක ඇවිල්ලා මෙතනට ඉන්න 3-4 පාදන්න ටෝටල් එක 11 කියලා ඈ තුන්වෙනි ලයින් එකේ z equals integer y දාලා දෙන එක integer z කරන්න. හරිද? හරි නේද? තුන්වෙනි ලයින් එකේ z equals integer y තියෙන්නේ. මොකද කියන්නේ? හරිද? අර ඒ වගේ තමයි ඉතින් අර ඔය වගේ වැඩක් කරන්න එපා ඉතින්. හරිද? අවුලන්නේ ඔය එනවා. ඒක තමයි අර කියන්නේ තනියම ටයිප් කරන්න කියලා. කොපි කරලාවත් ඔයගේ කියන්නේ කොපි පේස්ට් කරගත්තොත් අහුවෙන්නේ නැහැ නේ. ටයිප් කර කර කරන්න. එතකොට තමයි ඉෂුස් අහුවෙන්නේ. හරි. දැන් මේ කෝඩ් එක බලමු. යා ඕකේ නේ? තා ප්‍රශ්න? හරි. ඕකේ. දැන් මෙතන age input එක ගන්න input enter age කියන age එක එනවා. ඒක string එක integer කරනවා මෙතනින්. age එක ගන්නවා. දැන් පොඩි if else block ටිකක් දාලා දෙන. ඒක ලොකුවට අවුලක් නෑ මේක මම කියන්නම් දැන්. මම මේ if else block ටික කියන්නම්. but මේ formal teaching එකක් නෙමෙයි.
conditional statements කියලා වෙනම chapter එකක් තියෙනවා ඉගෙන ගන්න නා. හරිද? අපිට එන සතියේ වගේ වෙද්දී සාමාන්‍ය ලොකු කෝඩ් ගහන්න පටන් ගන්නවා. අද ඔයගලන්ට exercises දුන්නේ නැහැ නේ මම. exercise එකක් දෙන්න තාම මදි ඔයගලන්ගේ knowledge එක. එන නිසා ඉතින් exercises දෙනවා සෑහෙන්න. ගෙදරදී කරන්නත් දෙනවා. හරිද? වෙනම set එකක් අපි කරන් යනවා මේ ඔයගලන්ට ගෙදරදී මේ කරන්න වෙනම මේ ප්‍රශ්න set එකක් අපි website එකට දානවා. හරි? වෙනම ගන්න ප්‍රශ්න website දාන්න. මම මේ website එකේ පොඩි demo එකක් කරන්න අන්ත චුට්ටකින්. නිසා ඉන්න ඔයගොල්ලෝ මේ අන්තිමට leave වෙන්න යන්න එපා. හරි? දැන් බලන්න මෙතන age එක අරගෙන මෙතන දෙන මේ if else elif block ටික. මේකට කියන අපි මේ if else elif else statement blocks කියලා කියන්නේ මේකට. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ඒ blocks හතරක් තියෙනවා මෙතන. මේ blocks හතරෙන් එකක් විතරයි execute වෙන්නේ. හරිද? මේ blocks හතරේ එකක් විතර execute. ඒ කියන්නේ if මේක වුණොත් මෙතන තියෙන්නේ මොකක් හරි logical statement එකක් true false statement එකක් ඒක වුණොත් මේක විතරයි execute වෙන්නේ. ඒක වුණ නැත්නම් තමයි මේක check කරන්නේ. ඒ කියන්නේ elif කියන්නේ. elif කියන්නේ else if කියන එක short කරලා. elif කියන්නේ else if මේක වුණොත් මේකට else කියන්නේ මේක වෙන්නේ නැතුව මේක වුණොත්. මොකද්ද if මේක වුණොත් මේක වෙනවා. මේක වෙන්නේ නැතුව මේක වුණොත් මෙතනට යන්න. ඒකත් වෙන්නේ නැති වුණොත් තමයි ඒකත් වෙන්නේ නැතු මේක වුණොත් මෙතනට යන්න. ඒක else කියන්නේ එකක්වත් උන්නේ නැති වුණොත් මේක වෙන්න. හරි if කියන්නේ වුණොත් වෙන්නේ elif කියන්නේ else if මේක වෙන්නේ උඩේව වෙන්නේ නැතුව වුණොත්. හරිද? elif කියන්නේ උඩේව වෙන්නේ නැතුව වුණොත්. else කියන්නේ එකක්වත් උන්නේ නැති වුණොත්. එතන මේ ඕන එකගේ එකකටයි විතරයි යන්නේ. age එක බිඳුවට අඩු වෙනම් හරිද? valid age එකක් දාන්න කියනවා. age එක 18 අඩු නම් you are a minor කියලා කියනවා. minor citizen කියන්නේ age එක 18ට වඩා වැඩි වෙලා මේක වෙන 18ට වැඩිලා 65ට අඩු නම් you are an adult. else උනොත් you are a senior citizen. ඒ else කියන්නේ මොකද්ද? බිඳුවට අඩුත් නැහැ, 18ට අඩුත් නැහැ, 65ට අඩුත් නැහැ. හරිද? ඒ කියන්නේ 65ට වැඩිනේ. ඒ කියන්නේ senior citizen කියන්නේ. මෙතන මේක execute කරලා බලමු අපි. හරිද? මේක execute කරලා බලමු අපි. එතන අප්ඩේට් ලා නැහැ කමන්නේ. මගේ real voice දෙන්නේ තමයි 27 you are an adult කියලා එනවා. හරිද? මොකද උනේ? age එක බිඳුවට අඩුද කියලා බැලුවා නෑ. මෙතනට ගියේ නෑ. 18ට අඩුද කියලා බැලුවා. ඒත් නෑ මෙතනට ගියේ නෑ. මෙතන තමයි හරි ගියේ. මේක print වුණා. හරිද? එතකොට ඇත්තට මෙන්න මේ කෑල්ල ඕනේ නෑ. ඔයගලන්ට තේරෙනවද මේ කෑල්ල ඕනේ නෑ කියලා? හරිද? මෙතන බලන්න මෙතන and logic එකක්. ඒ කියන්නේ මේක and මේක වුණොත්. ඒ කියන්නේ 18ට වඩා වැඩි වෙලා 65ට වඩා අඩු වුණොත් කියන දෙන්නේ. 18ට වඩා වැඩි වුණොත් කියන එක check කරන්න ඕනේ නෑ. මොකද already මේක false වුණොත් නේ මෙතනට එන්නේ. age 18ට වඩා අඩු නැත්තම් තමයි මෙතනට එන්නේ. එහෙනම් 18ට වඩා වැඩිද කියලා මෙතන check කරන්න ඕනේ නෑ ඇත්තටම. මේක check කරන්න ඕනේ නෑ. මං කියන්නේ තේරුම් ගන්න 18ට වඩා අඩු වුණේ නැති නිසා තමයි මේ elif එක execute වෙන්නේ. මොකද මේක execute වුණා නම් මෙතනින් print වෙලා ඉවර වෙනවා මේක. හරිද? 18ට වඩා අඩු වුණේ නැති නිසා තමයි මෙතනට ආවේ. එහෙනම් ආයි 18ට වැඩිද කියලා check කරන්න ඕනේ නැහැ. ඒක අයින් කරලා දාන්න. මෙහෙම දැම්ම නැති. දැන් අපි දෙමු 65ට අඩු එකක් කියන්නේ 55 වගේ. adult එක print කරලා මේකට ගියේ නෑනේ. ඇයි බිඳුවට වඩා අඩුත් නෑ. 18ට වඩා අඩුත් නෑ. elif එකත් හරි ගියේ නෑ. දැන් මේක දැන් හරි ගියේ. 65ට අඩුයි මේක උනා. ඒ ඔක්කොටම වඩා වැඩි වුණොත් 75ක් වගේ වුණොත් හරිද? මේ elif එකක්වත් යන්නේ නෑ. else එක print වෙනවා. තේරුණාද? මේ if elif else block මේ elif ඕන තරම් දාන්න පුළුවන්. if එකයි දාන්න පුළුවන්. එක block එකකට if එකයි elif ඕන තරම් මෙතන තියෙන්න පුළුවන්. else අන්තිමට එකයි. හරි? ඕවා කියලා දෙන්න formally. ඒ වුණාට අපිට දැන් ඉස්සරහට පොඩි codes ගාද්දී ඕන නිසා තමයි මේවා එකක් කියලා දුන්නේ. හරිද? මේක වුණොත් මේක වෙන්නේ. ඒක වෙන්නේ නැතුව මේක වුණොත් ඒකක්වත් දෙන්නේ නැතුව මේක වුණොත් මොකක්වත් උන්නේ නැතුනොත් මේක. මේක තේරුණා පොඩක් ක්‍රියේෂන් කරන්න. මේක මේ ප්‍රැක්ටිස් කරලා බලන්න. හොරේ නෑනේ.
මේ බලමු පොඩ්ඩක් වෙබ්සයිට් එක ඕගොල්ලෝ මේ ඇක්සස් කරන්න යන්නේ වගේ වෙද්දි කියන්න. හරිද? වෙබ්සයිට් එකේ පොඩි පෙන්නන්නේ ෂුවර් නෑ. ඔව් දැන් ඇවිල්ලා තියෙන සයිට් එක. හරිද? තාම වැඩි ඇක්සස් කරන්න කියන්නේ තාම මේ මම කියන්නේ අද පුළුවන් මේ ඔයගලන්ට අනිවාර්යයෙන්ම. ඒ මට පන්ති ඉන්න නිසා මේ අන්තිම ටික කන්ෆිගර් කරගන්න බැරි වුණා. මේ අද මේක බලමු අපි. එතකොට ට්‍රාන්ස්ෆෝර්ම් එක කරේ ඔය ටික පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. available දේවල් ටික තියෙනවා. ඉතින් ගියාට පස්සේ get started දාලා ඔයගලන්ට කනෙක්ට් මොකද්ද මේ පාස්වර්ඩ් හදන්න ඕනේ. තාම මම මේ වගේ අපි හදාගත්ත මේ එක්සැම්පල් එකකට ලොග් වෙලා පෙන්නන්න. ඔයගොල්ලෝ තාම ලොග් වෙන්න යන්න එපා. මම අයයි කියන්නේ. තාම ලොග් වෙන්න යන්න එපා. අද කියන්නම් මම go through එක දෙන්න. මේ කෝල් එක පොඩ්ඩක් අන්තිමේ පොඩ්ඩක් ගන්න. හරි. ඔතන ලොග් වුණාට පස්සේ ඕගලන්ට තියෙනවා මේ වගේ එනවා. ඊට පස්සේ දැන් මේ දැන්ට කෝස් දෙකක් දාගෙන මේ ප්‍රී ඉන්ජිනියරින් එක දැන් ඒක දැම්ම නෑ. ඒක ඒලා රිසල්ට්ස් ආවට පස්සේ එන කෝස් එක ප්‍රී ඉන්ජිනියරින් එක ඕගලන්ට වෙබ්සයිට් එකේ දැන් කෝසස් මම ඇඩ් කරනවා දිගටම තියෙනවා. මේක හයිඩ් වෙනවා ඔයගලන්ගේ. ඒ කියන්නේ මේක තාම මුකුත් කන්ටෙන්ට් දාලා නැහැ මේකට. මේක ඩමි තියෙන්නේ. මේ හරිද? මේ එතකොට ඒක තාම ඇක්සස් කරන්න බෑ. ඒක ඉන්නේ A level රිසල්ට්ස් ආවට පස්සේ. එතකොට දැන් ඔයගලන්ට තියෙන කෝස් එක තමයි මේක programming fundamentals කෝස් එක. එතකොට ඒකට ගියාට පස්සේ ඔයගලන්ට එනවා මේ විදිහට. ඒ කියන්නේ හැම මාසෙකට මේක මොඩියුල් එකක් ඇඩ් වෙනවා. Python basic දැන් මේ 1 month course එක පළවෙනි එක. ඒතර ඒකේ weeks ටික ඔයගලන්ට මෙතනින් ඒක purchase කරන්න පුළුවන්. මෙතන දාලා ඒතර ඒකට ඔයගලන්ට payment slip එක upload කරලා ඒ ටික දාලා මේ payment slip ගන්න පුළුවන්. තාම bank details එක මොකුත් දාලත් නැහැ තාම. එතනින් ඒක ගන්න පුළුවන්. මේ මෙතන purchase කරලා ඒතර මේ ටික ඔක්කොම unlock වෙනවා. ඒතර week 1 එක free තියෙන්නේ. මේක අපි අද දවසේ recording එකත් මෙතනට දාන්න. ඒක ඇතුළට purchase කරන්න කලින් access කරන්න පුළුවන්. එතන මේක ඇතුළට ගියාට පස්සේ ඕන week එක ඇතුළට ගියාට පස්සේ ඒකේ පොඩි welcome notice එකක් ඊට පස්සේ මෙතන content ටික දිගටම මේකේ වැටෙනවා. අපි PDF notes ටික ඊට පස්සේ අද දැන් notes තමයි notes ටික ඊට පස්සේ zoom link එක ඊට පස්සේ ඔයගලන්ගේ තියෙන recordings තව අපිට codes මොන හරි share කරන්න ඕන නම් ඒ ඔක්කොම ඒ week එකට අදාළ මේකේ update වෙනවා. හරි. ඒක ලස්සනට වෙබ්සයිට් එකේ අප්ඩේට් වෙනවා. ඒතකොට ඔයගොල්ලන් මෙතන පර්චේස් කරාට පස්සේ මේ වීක්ස් ඔක්කොම අවේලබල් වෙනවා. මේ ඒ ඩීටේල්ස් ටික මම ඔයගලන්ට ෂෙයා කරන්න වෙබ්සයිට් එක ගැන. දැන් ඇක්සස් කරන්න යන්න එපා. මේ මම ඒ ටික ඔයගලන්ට go through එකක් දුන්නාට පස්සේ ඒක go ahead එකක් දුන්නාට පස්සේ ඒක කරන්න. හරිද? ඕකේ. මෙයාට දෙන්න. කියන්නේ දැම්මකෝ කියන්නේ නෑ දෙන්න මේ එන්න කියන්නේ දැම්ම කිව්වේ ටික දැම්ම හොඳ කිව්වා යා වර ගන්න කිව්වා හරි තපය කාලෙන් ඉවරයි කිව්වනේ ඉවරයි කියලා ඉක්මනට හරි මයික් එක දෙන්න හරි ඒතර වෙබ්සයිට් එක මේ ඔයගලන්ට හරියම user friendly විදිහට හදලා තියෙනවා ඔයගලන්ට courses access කරන්න courses buy කරන්න monthly ඒ ටික ඔක්කොම කරන්න හරි ලේසි විදිහට ඒක තියෙනවා. ඒතර ඒකේ ඔක්කොම content එක අපි ඒකේ publish කරනවා. ඔයගලන්ට එනම මේ කිසිම හැසල් එකක් නැතුව ඒක through පෙරටික් කරගෙන යන්න පුළුවන්. Okay? හරි. conditional input එකත් හරි.
එතන මේක print එකක් අපි සාමාන්‍යයෙන් string එකක් input එක විදිහට අරගෙන print කරලා තියෙනවා අපි. ඊට පස්සේ integer එකට type එක වෙනස් කරන්නේ input මොකක් හරි variable එක type එක වෙනස් කරන එක දාගන්න. The code prompts to the user to input an integer representing the number of roses, converts the input to an integer using typecasting and then prints the integer value. කියන්නේ මෙතන මොකද්ද කරලා තියෙන්නේ? input එක අරගෙන ඒක integer එකකට convert කරලා දෙනවා. අපි අර කලින් කරපු එකම තමයි. හරිද? මේ වගේ කරාද? මේකට කියන්නේ typecasting කියලා. typecast taking input typecast into int. type එක වෙනස් කරනවා. හරිද? අපිට දැන් බලන්න මෙන්න මේක. අපිට දැන් integer වලට වෙනස් කරේ. අපිට float වලට වෙනස් කරන්න ඕන නම් බලමු. හරිද? අපි කෝඩ් ටික ඔක්කොම copy කරලා ගමු මෙතනට. ලස්සනට. මයික් එක දීලා නෙත් තියෙන්නේ. කැමරා එක වීඩියෝ එක පේනව නේද? ටයිපින් පේනවනේ. හා? දැන් මේක රන් වුණොත් බලන්න මුලින්ම පළවෙනි එක input what color is rose අපි color එක දාමු මේක red rose කියලා අපි red කියලා දාමු red හරිද ඊට පස්සේ ඒක print වෙනවා හරිද ඊට පස්සේ මෙතනට එනවා අපි ගන්නවා how many roses කියලා අපි දාමු 56 කියලා ඉතින් 56 එතකොට මේක දැන් මෙතන integer වලට convert වෙනවා යා ඒක integer එකක් විතර ගත්තේ දැන් මෙතන price of each rose මම දානවා 23.5 එතන ඒක 23.5 print වෙනවානේ ඒක උනේ මම මේක float විදිහට ගත්ත නිසා මම මේක බැරිලක් හරි මෙතන integer කරා නම් හරිද මම මෙතන integer කරාන වෙන වැඩේ බලන්න red මේක මම 23.5 දෙන්න යනවා මම but මෙතන 23.5 තමයි string එක හම්බෙන්නේ ඒත් මම මේක integer කරන්න. but මම දශම සංඛ්‍යාවක් නෑ දීලා තියෙන්නේ. හරිද? දැක්කද? 23.5 integer එකට convert කරන්න බෑ කියලා. මොකද 23.5 කියන්නේ integer එකක් නෙමෙයි. 23.5 කියලා දුන්නාට පස්සේ මෙතන it is not an integer. නේ? ඔයා මෙතන 23.5 දෙනවා නම් ඔයා මෙතන integer එකට convert කරන්නාලා හරියන්නේ නැහැ. ඔයා convert කරන්න ඕනේ ඒක float variable type එකට. මොකද අපි දශම සංඛ්‍යාව වලට කියන්නේ float කියලා. float variable type එකට දැන් convert කරන්න. මම කිව්වා කියලා දුන්න strings කියන්නේ integers ගැන දැන් මේ floats. ඒක නිසා ඒකට තමයි මෙතන float type casting එක තියෙන්නේ. එතන ඔයා දශම සංඛ්‍යාවක් දෙන්න expect කරනවා නම් ඔයා float type එකට convert කරගන්න ඕනේ මේක. මේක float එතකොට ඒක ගන්නවා මොකද මෙතන input එක මම convert කරේ input string එක මම convert කරේ float එකකට හරි okay okay ද හැමෝම ඒසන් ගන්න පොඩ්ඩක් කට්ටිය ඩවුන්ද අමාරුන් දෙන්නේ holding up හරි එලස් කරපු ගමන් තාම කම්මැලිකම නැති වෙලා ඇති ටික කාලයක් ඇත්තම කම්මැලි වෙන්නේ මොකද ෂේ මොකද ඒක කියන්නේ හරි ඕකේ නේද එතන ඉෂුව එක මේ අර ඔයා ඉන්පුට් එක දාලා නෑ ඒ දැක්කනේ නේ අකිය හරියට
ඉන්පුට් කියන එක ලියලා තිබුණේ. මෙන්න මේක තිබුණේ නැහැ. වාගේ මෙච්චර මේ ඉන්පුට් තිබුණේ නැහැ. මෙච්චරයි තිබ්බේ. මේක විතරයි තිබ්බේ. ඉන්පුට් දාලා නැහැ. ඒ කෝඩ් ඉතින් අර ඉෂුස් පේන ගන්නට එනවා දැක්ක ගමන් ටික කාලයක් යද්දි. බලමු. ඕලන්නේ හදාගමු. හරි. ඊට පස්සේ මේ data type එක අපිට type කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒ type එකෙන් අපිට data type එක print වෙනවා. ඒතර දැන් ඒක type කියන එක කිව්වා මේක string මේක integer එකක් b කියන්නේ c මේක මොකද්ද c කියන්නේ float එකක් ඊට පස්සේ මේක tuple එකක් මේක list එකක් මේක dictionary එකක් ඔයගේ print වෙනවා. හරිද? ඒක type එක හොයන්න තියෙන එකක්. ඒක අවරනේ අපි ඉස්සරහට බලමු මේ types ගැන. හරි. මම ඔක variables ගැන උගන්වද්දී කියන්නේ types ටික ගැන මේ ටික මම ආයි variables වලදී උගන්වන එක මම එක ගියේ ඊළඟ සතියේ මම කියන්න. output formatting. හරි. print එකේ පොඩි තියෙන වැඩ ටිකක් තමයි මේ කියන්නේ. හරි. අපිට external දැන් මේ තියෙන variable එකක් මේ string එක ඇතුලේ print කරන්න ඕනේ නම් අපිට කරන්න තිබ්බ කලින් කරපු ලේසි විදිය තමයි අපි print දාලා බලන්න මතක ඇති මෙහෙම ලියලා mount කියලා ලියලා මේ string එකම ගමුකෝ අපි මේකම කරගන්න. ඩොලර් සයින් එක දාලා string එක ඉවර කරලා මට කමා එකක් දාලා මෙන්න මේ amount කියන variable එක print කරන්න පුළුවන්. හරි. කමා එකක් දාලා මේ variable එක print කරන්න. එතකොට මොකද වෙන්නේ? මේ string එක print වෙලා space එකක් තිබිලා amount කියන එක print වෙනවා. බලමුද? ඒක හරි. හැබැයි මෙතන ඩොලර් එකට පස්සේ ස්පේස් එකක් එනවා. ඒක avoid කරන්න බෑ අපිට. ඒක avoid කරන්න විදිහ මම කියන්නම්. කමා දාලා බෑ. මෙතන මේක print වුණා ස්පේස් එකක් තිබ්බා amount එක print වුණා. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන වෙලා තියෙන්නේ අපිට මෙන්න මේ අපි මේ සංගල වරහන් කියලා අපි කියන්නේ curly brackets අපිට තියෙන. අපි string එකක් ඇතුලේ inside a string අපි string එකක් ඇතුලේ curly brackets use කරොත් හරි අපි string එකක් ඇතුලේ curly brackets use කරලා හරිද dot format දාලා dot format කියලා ගහලා අපි මෙතනට දුන්නොත් value එක ඒ value එක මේ curly brackets දෙක තිබ්බ දැනට යනවා. හරිද? ඒ value එක මේ curly brackets තිබ්බ දැනට යනවා. ඒක තමයි මෙතනලා තියෙන්නේ. dot format ගහලා මෙතන amount එක දුන්නා ඊපස්සේ ඒ value එක curly brackets තිබ්බ දැනට යනවා. එතන මේ variable එක එළියේ තියෙන variable name එකක්. ඒ variable name එක ඒ variable value එක curly brackets තිබ්බ දැනට යනවා. ඒක තමයි string formatting කියන්නේ. අපිට මේ string එක format කරලා ලස්සනට output ගන්න පුළුවන්. තේරුණාද? එතකොට මේ වගේ කමා දාලා ගන්නත් පුළුවන් අපිට. අර වගේ format කරලා print ගන්නත් පුළුවන්. හැම දාතියක්ම දැනන් ඉන්න ඕනේ. මොකද කවුරු එක්කෙනෙක් ආසාවට ලස්සන වැඩ කිරි දාලා ගැව්වොත් ඒ කෝඩ් එක තේරුම් ගන්න බැරුව දරන්නේ නැහැ. අනික මේ වගේ ඒවා හරියට අර මේ exams වලේ මහනවා. හරිද? ඔයගලන්ට හැමදේම හරියට දන්නවද කියලා syntaxes එක. එතකොට මේ format එක වෙන්නේ මොකද්ද? මෙතන මේ curly brackets දෙක print වෙන්නේ නැහැ. දැන් අපි කලින් කිව්වේ මම කිව්වේ string එකක් තියෙන ඇතුළේ තියෙන ඔක්කොම ටික ඒ විදිහට print කරනවා කියලා. ඒ කියන්නේ අපි මෙතන හරිද? අපි මෙතන මේ format කියන එක තියාගත්තේ නැත්තම් හරිද? format කියන එක අපි තියාගත්තේ නැත්තම් මේක නිකම්ම string එකක් විදිහට print කරනවා මේ. curly brackets දෙකත් print කරනවා. ඒක සාමාන්‍ය විදියනේ. ඒක string එකක සාමාන්‍ය behavior එක. හරිද? curly brackets දෙකත් print වීම. මේක ඕනේ නැහැ අපිට දැන්. curly brackets දෙකත් printer එක සාමාන්‍ය විදියකේ. හැබැයි
මෙතන dot format දාලා dot format කියන එක පාවිච්චි කරලා string එක තියලා අර dot split වගේ තව function එකක් මේක dot format කියලා දාලා amount එක දුන්නට පස්සේ ඒ amount එක මේ curly brackets තිබ්බ තැනට pass වෙනවා බලන්න මේ format කියන එකේ තියෙන වාසි තමයි පොඩි මේක ඇතුළට එක එක දාලා functions එක එක formatting කරන්න පුළුවන් හිතන්න අපිට දැන් මේක මට එක දශම ස්ථානයකට රවුන්ඩ් කරන්න ඕනේ. එතකොට මම මෙන්න මේක ෆෝමැට් කරන්න මේක ඩබල් මේ තියෙන කෝලන් එක යූස් කරලා මම 0.1f කියන එක යූස් කරනවා. මේ රවුන්ඩ් වෙනවා. තේරෙනවද? එක දශම ස්ථානේ රවුන්ඩ්. මෙතන දශම ස්ථාන 3ක් මම ඉල්ලුවොත් හරිද? එතන 7.5යි තව බිංදුවකුත් දාලා එවනවා. 3කට print කරනවා. හරිද? මේ ෆෝමැට් කරන විදි මම නිකම් F කියලා දැන් මේක දැන් normal එක හරිද මේ colon එක දාලා දැන් ඇතුලේ එක එක options ලියන්නේ අපි මම මේ වගේ options ගොඩාක් දීලා දිනවා මේ අන්තිමට ඔයගලගේ word එකේ හරිද එක එක දාන්න පුළුවන් options මේ colon එක දාලා දැන් ඊට පස්සේ ලියන්නේ colon එක දාලා එක එක options දෙන්න පුළුවන් හරිද ඒක එක behavior එක දීලා තියෙනවා decimal හරිද මේ තියෙන f ඒක තමයි අපි ඉල්ලුවේ හරිද ඒක තමයි මෙතන දැම්මේ format මෙතන colon f දැම්මම නිකන් විශේෂයක් නැහැ ඒක float එකක් විදිහට ගන්න මේ ලොකු දශම ස්ථාන ගන්නට රන් තියෙනවා fix point හරිද අපිට ඒක අඩු කරන්න ඕන නම් දශම ස්ථාන එකකට dot එක දාලා එක දාන්න ඕනේ dot එක දාලා එක දැම්ම මේක එක දශම ස්ථානය එතකොට මේ රවුන්ඩ් වෙනවා ඒ වගේ ඊට අපි මේක දැන් හිතන්නේ 150 දීලා එතකොට මේක දැම්ම කියලා එතකොටත් අවුලන්නේ එතකොට රවුන්ඩ් වෙලා එක දශම ස්ථානයක් එක printer එක අවුලන්නේ මේක අපිට colon d කියලා දැම්මොත් ඒක නිකන් just decimal කියලා කියන්නේ ඒක decimalම තමයි හරිද මේක අපිට දාලා b කියලා ලිව්වොත් මේක binary විදියට print කරන්න කියලා මේ binary number එක මෙයාගේ හරිද 150 binary වලින් තමයි මේ තියෙන්නේ 150 binary වලින් දැක්කද අපිට එක එක මේ amount එක අරගෙන මෙතන ඇතුළට මේ සංගල වරහන් දෙක ඇතුළට වෙනුවට එක එක විදියට මෙයා format කරලා දාන්න පුළුවන් අපිට ඒ formatting options තියෙන output ඒ output formatting options ගොඩක් මෙතන දීලා තියෙනවා මේවා try කරලා බලන්න ඔයගලන්ට errors එයි මේ අන්තිමටම දාලා දෙන formatting type errors එයි errors බලන්නේ errors බලලා වැඩේ බලන්න ඊට පස්සේ අපි මේ ඊතුරු formatting type ටිකත් මම ඊළඟ දවසේ බලන්න. දැන් එච්චර දුරට යන්නේ මේ කියව මේ ඔක්කොම ඕගලන් try කරයි කියලා මම expect කරනවා. output formatting අන්තිම chapter එක මම චුට්ටක් කියලා දුන්නා මේ examples තියෙන ඊළඟට. example 1 example 1 එක මම කරා. හරිද? example 2 example 3 example 4 ඔයගොල්ලෝ බලයි කියලා මම හිතනවා මේ formatting types ටිකත් එක්ක. මේක ඔයගලන්ට පොඩි exercise එකක් ගෙදරදී ගන්න. අද මොකද මම අර full problem එකක් දෙන්නේ අනිත් දවස් වලට නම් මම අර කිව්වනේ website එකේ මම කරන්නේ මේ website එකේ week එක ඇතුළට මෙතන ගිහිල්ලා මෙතන මේ week එකට ගියාට පස්සේ මම PDF ටික දාලා recording එකක් දාලා මෙතනට තව problems දානවා ඔයගලන්ට කරන්න හරිද ඔයගලන්ට කරන්න problems දානවා මම ගෙදරදී කරලා practice කරලා answer එක ගන්න හරිද ඊට පස්සේ තව hacker rank පෙන්නුනේ නේ මම hacker rank වගේ website වල links දානවා මම code කරන්න hacker rank website එක ගියාට පස්සේ ඒකේ ඕන තරම් මේ challenges තියෙනවා මේ ඕන තරම් challenges තියෙනවා කරනවා නම් මේදී මේ print hello world පළවෙනි එක හරිද ඒක ලේසි නේ අමාරු ගන්න නෙවෙයි නේ දැන් අපි algorithms ගියොත් ඒ ප්‍රශ්න දිලා මේ ලස්සන images එක එන problems දිලා මේ explanation එක දීලා
මේ කැංගරූ දෙන්නෙක් පයින්නවලු එක්කෙනෙක් 4 ඉඳන් පයින්නවා එක්කෙනෙක් රිනේ කියන ඔය එක එක දිනවා ඉන්පුට් යූසර් ඉන්පුට් දෙන විදිය හරිද හැම එකක්ම ඩිස්ක්‍රයිබ් කරලා දෙන ප්‍රොබ්ලම් එක ප්‍රොබ්ලම්ස් දිග ප්‍රොබ්ලම්ස් ඊට පස්සේ එක්සැම්පල්ස් දීලා දෙනවා එක්ස්ප්ලනේෂන්ස් දීලා දෙනවා ඊට පස්සේ ඒකට කෝඩ් එක ඔයගොල්ලෝ මෙතන ගහන්න ඕනේ කෝඩ් එක මෙතන ගහන්න මේ ඉන්පුට් එකම අරන් දීලා තියෙන ඔයගලන්ට මේ ඉන්පුට් අරන් දීලා තියෙන ඒවා කෝඩ් එකෙන් ගහන්න ඕනේ කෝඩ් එක ගහලා ඊට පස්සේ මෙතනම රන් කරන්න පුළුවන් මෙතනම සබ්මිට් කරලා මෙතනම රන් කරන්න පුළුවන් ලීඩර් බෝඩ් ලකුණු ගත්තා ඒ කලින් ඒ වගේ දේවල් බලන්න පුළුවන් හරිද මේවා මම ඔයගලන්ට එක්ක කරනවා මේ හැකර් රෑන්ක් එකේම මේකේ ඕන තරම් ප්‍රශ්න තියෙනවා මේවා ඉතින් අර කෝඩින් කම්පිටිෂන්ස් වලට අපි ඒකට අපි කියන මේ කම්පිටිටිව් ප්‍රෝග්‍රෑමින් කියලා ඒ කම්පිටිටිව් ප්‍රෝග්‍රෑමින් වලට මම ඔයගලන්ව ප්‍රැක්ටිස් කරනවා අනිවාර්යෙන් මොකද ඒක අනිවාර්යෙන් කරන්න ඕන එකක් ඉතින් ඒ වගේ දේවල් හැකර් රෑන්ක් වෙබ්සයිට් එක නිකන් ගිහලා බලන්න හැකර් රෑන්ක් මේ මම ඒක ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරනවා නෙක්ස්ට් වීක් ඉදා අපි අද හොඳ ඉන්ට්‍රෝ එකක් ගත්තා මේ අපි නෙක්ස්ට් වීක් එකේ ඉඳන් ටිකක් වැඩිපුර වැඩේට බහිමු මම විතර අපි ලැබ්ස් දාලා මෙතන මේ වීක් එකේ රෙජිස්ටර් වෙන්න වෙබ්සයිට් එකට රෙජිස්ටර් මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන ප්‍රොසෙස් එක එඩි දාන්න රෙජිස්ටර් වෙලා අපි ඊට පස්සේ වෙබ්සයිට් එක තුරු වැඩ ටික කරගෙන යන්න හරි ඕකේ නේද ටිකක් කලින් එන් කරනවා මම අපිට රෙකෝඩින් එක දානවා මම හරිද රෙකෝඩින් එක මම වෙබ්සයිට් එකටද මේ YouTube එකට දාන්න කියලා කියන්න මේ අනිවාර්යෙන් ෆ්‍රීලි අවైలබල් කරනවා ෆස්ට් වීක් රෙකෝඩින් එක හරිද අනිත් අයට ගන්න පුළුවන් විදිහට ෆ්‍රීලි අවైలබල් කරනවා මම ඒක ඩීටේල්ස් ටික අද හෝ හෙට අනිවාර්යෙන් දාන්න වීකෙන්ඩ් එක ඇතුළත ඔයාලට ඒක නෙක්ස්ට් සැටර්ඩේ කලින් ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් විදිහට හරිද එතන මම ෂෙල් එක යූස් කරේ අද දැන් ක්වොලිටි ඉෂුව යන්නේ අලගොන්නේ අවුල නැහැ නේ ෂෙල් එක යූස් කරේ මොකද මේක දැන් ෆන්ඩ් මේක තමයි අර සපෝට් එකක් නැතිව තැන හරි අපි මේ විදිහට වැඩ ටික කරගෙන යමු ඇඩ්වාන්ස් ලෙවල් එකට යනවා හරිද මේ ඉන්ජිනියරින් අයට ඕන උපරිම මට්ටම යනවා ඒතර අනිත් ඕන සොෆ්ට්වෙයාර් ස්ටැටිස්ටික්ස් යන ළමයිට ඊට පස්සේ බිස්නස් ස්ටඩීස් බිස්නස් ඇනලිටික්ස් යන අයට ඒගොල්ලන්ට කොහොමත් ඔය ඇති විදියට ඊට වඩා ඕන ලෙවල් එකට මම මේක යනවා හරිද වැඩි කරගෙන ඊට පස්සේ කොහොමද තව ස්කිල්ස් අප් කරගන්න කියන එක මම අනිත් දවස්වල මම කියන්නම් මේ උගලන්ට පාත් එක ඉස්සරහට යන විදිය. හරි? අදට අපි එනම් මෙතන එන්ඩ් කරමු. Okay? Thank you. mic එක off කරාද? කැමරා එක